මේ වෙනකොට බලන්න පුතේ මේ ඕගොල්ලොන්ට අපි එවල ඇති MCQ ප්‍රශ්න පත්‍රයක් ඇවිල්ලා තියෙනවද හැමෝටම? ඔව්. හෙට දවස ඇතුළත අනුමාන MCQ ප්‍රශ්න පත්‍රයක් දානවා. හරි. පැහැදිලිනේ? දැන් මේ වෙනකොට දාලා තියෙන MCQ එක ඕගොල්ලෝ ලියලා තියාගන්න. හෙට දවස ඇතුළත අනුමාන MCQ එකක් දානවා. බලන්න පුතේ තියෙනවද කියලා එක. නැති අය ඉන්නවනම් කියන්න. ඊගාවට පාඩම් පහෙන් පහට හදපු ප්‍රශ්න පත්‍ර පහක් දාලා තියෙනවා. ඒ පහම තියෙනවද? හැමෝටම ලැබිලා තියෙනවද? නොලැබිච්ච කෙනෙක් ඉන්නවනම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න නැtei කියලා. හොඳේ? WhatsApp එකට දැන් දාලා තියෙන මගේ නම්බර් එක තියෙනවනේ. ඒකට දාලා තියන්න. මම එතකොට පන්ති විරච්ච ගමන් ඉවරනම්. ඊගාවට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරපු පොතක් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවද? ඔව් නැති කවුරු හරි ඉන්නවනම් පුතේ ඒකත් මැසේජ් එකක් දාන්න නැහැයි කියලා. පැහැදිලි නේද? මෙච්චර වෙලා මේ රසිනි මල්ලි වාඩි කරලා තිබ්බනේ. ඔන්න අක්කලා පුදුම මල්ලිලා නේද මේ දිලන්. එහෙම මල්ලිලාත් ඉන්නවා. මේ විෂය නිර්දේශය සම්පූර්ණය කරපු ඒ පොතේ පුතේ බලන්න කෙලවරේම තියෙනවා මේ ප්‍රශ්න වගේක්. ඒවට උත්තර ලියන්න. කෙටි ප්‍රශ්න තියෙනවා, ඊට අමතරව විචාර ප්‍රශ්න තියෙනවා, රචනා ප්‍රශ්න තියෙනවා. ඊගාවට මේ ලබන සතියේ සිකුරාදා පන්තිය පටන් ගන්න කලින්, ලබන සතියේ සිකුරාදා වෙන්න කලින්, හරිද? ලබන සතියේ බදාදා වගේ වෙන්න කලින් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේත් අනුමානයක දානවා. පැහැදිලිනේ? එතකොට ඕගොල්ලන්ට මේ MCQ එක ලැබිලා තියෙනවා. තව එකක් හෙට දවසේ දානවා. ඊගාවට රචනා ප්‍රශ්න පත්‍ර පහක් ලැබිලා තියෙනවා. පාඩම් පහම ආවරණය කරපු. ඊගාවට අනුමාන ප්‍රශ්න පත්‍රයේ හෙට මේ සතිය ඇතුළත දානවා. ලබන සතිය ඇතුළත දානවා. ඊගාවට පොතක් මේ වෙනකොට පුතේ ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. හරි? ඊගාවට ඔය ටිකයි තව මොනවයි මේ පැහැදිලි කිරීම සහ ඊට අමතරව අහන ලද ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරනවා කියලා තිබුණා. අහන ප්‍රශ්න සම්බන්ධව මම ඉක්මනින්ම හෙට මේ බදාදා වෙන්න කලින්, හරිද ආලෝක? මේ සතියේ බදාදා වෙන්න කලින් මම ඕගොල්ලන්ට ඉක්මනින්ම හොඳේ පාඩම් කරගෙන වෙලාව ඇතිනේ. ධම්මපදේ මොන ගාතාව දෙන්නේ කියලා කිව්වට පස්සේ ඒක කටපාඩම් කරගෙන වෙලාව ඇති. හරි? දුටුගැමුණු රජු මොන චරිත කතාව දෙන්නේ කියලා කිව්වට පස්සේ ඒක බලා ගන්න වෙලාව ඇතිනේ. හරි? ඒ නිසා මේ සතිය අඟහරුවාද වෙන්න කලින් ඉක්මනින්ම ආලෝක ඒක දාන්න බලාපොරොත්තු වෙනවා. මම ගෲප් එකට ඕගොල්ලෝ ඉන්න ගෲප් එකට මැසේජ් එකක් දානවා මේ ලින්ක් එකකින් එන්න කියලා. ওই ලින්ක් එකෙන් එන්න. එතකොට එයාපුවා විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත එන කාරණා ටික සම්බන්ධව ටක් ගාලා දැනුවත් කරගෙන යනවා. පැහැදිලි නේද? හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. හොඳේ මයික් ඔන් කරලා කතා කරලා අහන්න පුළුවන්. ඒ ඇරෙන්න ඉතින් හරිද? right. ඔයගොල්ලන්ට පුතේ මේ වෙනකොට PDF එකක් ලැබිලා ඇති. ඒක පේන්න නැත්නම් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න ඕනද? පොත. අවශ්‍ය නැහැනේ. බොහොම සරලව පාඩම් 23 සම්බන්ධව මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්න රුෂෙන් ආලෝක. හරිද? පාඩම් 23 සම්බන්ධව පැහැදිලි කරලා දෙනවා. අර මම එවලා තියෙන පේපර් ටිකට උත්තර ලියන්න. ඊට පස්සේ බදාදා වෙන්න කලින් ඕගොල්ලන්ට අනුමාන වීඩියෝ එකක් දානවා. මොනවද තියෙන අනුමාන මොනවද කියලා වීඩියෝ එකක් දානවා. ඒක බලන්න. ඒක බලලා ඒකට සූදානම් වෙන්න. ඊට අමතරව MCQ එකක් හෙට දවස් ඇතුළේ දානවා. අනුමාන MCQ එකක්. රචනා ප්‍රශ්න පත්‍රයක් බදාදා වෙන්න කලින් ඉක්මනින්ම දෙනවා. පැහැදිලි නේද? තසිනි පැහැදිලි නේද? එතකොට ওই ටික මේව කරගත්තම ගැටලුවක් නැහැ. මෙතෙක් දීපු ඒවා නොකරුවත් ප්‍රශ්නයක් නැහැ. හෙට ඉඳලා දාන ටික කරන්න වෙනවා. හොඳේ. හරිද? අන්තිමට සම්බන්ධ වෙලා ඉන්න අයත් කෝල් ගන්නවද මන්ද? හොඳේ. හරි. මේ අහන්න. එතකොට පළවෙනි පාඩමේ මාතෘකාව තමයි පුතේ බුදුසිරිත අනුව යමු අභියෝග ජය ගනිමු කියලා මාතෘකාවක් නේ ආලෝක. ඒ පාඩමේදී කතා කරන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතය තුළ මුහුණ පාපු අභියෝග සම්බන්ධව. පැහැදිලිනේ? බුදුසිරිත අනුව යමු අභියෝග ජය ගනිමු. දැන් අභියෝග කියන කාරණාවට දිලින් මේ ලෝකේ ඉන්න හැමෝටම මුහුණ පාන්න සිද්ධ වෙනවනේ නිම්සර නේද? එතකොට මේ අභියෝග වලට මුහුණ දෙනකොට මිනිස්සු විවිධාකාරයි. තේරුණායි? තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් අභියෝගයක් එනකොට අපි හැමෝම පුතේ එක වගේ මුහුණ දෙන්නේ නැහැනේ නේද නිම්සර? කෙනාගෙන් කෙනාට පැටියෝ වෙනස්. හරිද? හරි? පිරිසක් බෙල්ලවල දා ගන්නවා, පිරිසක් වහ කනවානේ. තව පිරිසක් මේ ප්‍රශ්නෙට පුතේ සාර්ථකව මුහුණ දෙනවානේ කෙනාගෙන් කෙනාට වෙනස්. හරි අන්න ඒ වගේ බුදුහාමුදුරුව තරම් නේද? ප්‍රශ්නවලට අභියෝගවලට ජීවිතේ සාර්ථකව මුහුණ දීපු පරමාදර්ශී චරිතයක් නැහැ කියලා තමයි ඔයාලගේ මේ පළවෙනි පාඩමේදී කියන්නේ. හරිද? මේකෙදි කතා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ පුතේ 45 වසක් වෙච්ච බුද්ධ ජීවිතය තුලදී උන්වහන්සේ මුහුණ පාපු අභියෝග සම්බන්ධව 45 වසක් කියන්නේ කොච්චර කාලයක්ද? අවුරුදු 45ක්. අපි අහලා තිනවා අවුරුදු 29 මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරනවා. අවුරුදු 29 ඉඳලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. අවුරුදු කීයේදී 35 දී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.
අවුරුදු 35 ඉඳලා අවුරුදු 80 දක්වා අවුරුදු 45ක්. ඔන්න ඔය කියන අවුරුදු 45 තුල බුදුහාමුදුරුව තමන්ගේ ජීවිතයේ මුහුණ පාපු අභියෝග 6ක් සම්බන්ධව තමයි මේ පළවෙනි පාඩමේදී පුතේ කතා කරන්නේ. පැහැදිලි නේද? පළවෙනි පාඩමේදී කතා කරන්නේ බුදුහාමුදුරුව තමන්ගේ ජීවිත කාලය තුල මුහුණ පාපු අභියෝග 6ක් සම්බන්ධව. පැහැදිලිනේ? ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අවශ්‍ය නැහැනේ. ඔයගොල්ලෝ ළඟ සමහර විට බොහෝ අය ගාව මගේ පොත ඇති. ඊට අමතරව ඔයගොල්ලෝ ළඟ අච්චු පොත ඇති. හරිද? ඊගාවට මම ඊයේ දාපු PDF එක ඇති. ඒක දැන් කැමරාව ඕන් කරන් ඉන්න අය ඒක ඕන් කරන්න යන්න එපා. ඊට පස්සේ ඒ දාපු PDF එකේ print එක ගත්තු අය සමහර අය ඇති. හරිද? කිසිම කෙනෙක්ට කිසිම දෙයක් නැහැ හාමුදුරුවනේ කියලා කියන්න බෑ සචිනි. මොකක්ම හරි තියෙනවනේ. ආලෝක? හරි. එතකොට මේකෙදි පුතේ කතා කරන අභියෝග 6ක් සම්බන්ධව පළවෙනි අභියෝගය තමයි දසමාර සේනාව පරාජය කිරීම නේද? එතකොට දසමාර සේනාව ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ බලාපොරොත්තුව දැන් සාර්ථක වුණා. ඔබ වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ බුද්ධත්වයටපත් වෙන්න නේද? දැන් බුද්ධත්වයටපත් වෙලා ඉවරයි. එහෙනම් පිරිනුවන් පාන්නේ කිව්වනේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුව මේගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා මාගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත පිරිසක් වෙනකම් මම පිරිනුවන් පාන්නේ නැහැ කියලා කියනවා නේද? එතකොට මේ දසමාර සේනාව පරාජය කරන බුදුහාමුදුරුව කියනවා මම මේ සම්මා සම්බුද්ධත්වයේ කියන කාරණාව ලබා ගත්තේ මේක අහපු අනපේක්ෂිත සිදුවීමක් නෙවෙයිනේ. අසර දිගු කලක් පුරුදු පුහුණු කරන ලද ආරමි කට්ටිය මයික් ඔෆ් කරගන්න පැටවු. හරිද? හරිනේ. ඉන්සර මම මෙහෙම මියුට් කරනවා හොඳේ. හරිද? එතකොට මේ බුදුහාමුදුරෝ දානාදී දසපාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී ආදී වශයෙන් සම්පූර්ණය කරලා තමයි මේ කියන සම්මා සම්බුද්ධත්වයට පත් උනේය කියලා බුදුහාමුදුරෝ පැහැදිලි කරලා දෙනව නේද මාරයට. ඊගාවට තමන් මේ දානාදී දසපාරමිතාවන් සම්පූර්ණය කරපු විදිහ සම්බන්ධව සාක්ෂි කෙනෙක් සාක්ෂි කවුරුත් හිටියේ නෑනේ. මහ පොළව සාක්ෂි කියලා අර භූමි ස්පර්ශ මුද්‍රාව සිද්ධ කරනවා. එතනින් පස්සේ මහ පොළොවට දරා ගන්න බැරුව ගියාලු රුසෙන් බුදුහාමුදුරන්ගේ මේ දාන පාරමිතාවේ මේ දස පාරමිතාවන් සම්පූර්ණය කරපු විදිය මේ පාරමිතාවල බලමහිමේ නේද? ඊට පස්සේ මාරයෝ පිරිස සීසී කට දිව්වාය කියලා කියනෝනේ. අන්න එහෙම තමයි මාර පරාජය සිද්ධ කරලා තියෙන තසිරු. හරිද? ඊගාවට තණ්හා රති රගා කියන මාර දූවරු නේද? තණ්හාව රති රගා කියන මේ කෙලෙස් ධර්ම බුදුහාමුදුරන්ගේ හිත තුලත් පැන නගින්න හැදුවා. හැබැයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්විච්ච කෙනෙක් නිසා බුදුහාමුදුරන්ගේ හිත තුල මේ කියන තණ්හා රති රගා කියන නේද? මාර දූවරු කියලානේ කියන්නේ. මේවා බුදුහාමුදුරන්ගේ හිත තුල හට ගන්න බැරි වුණා. නේ? එතකොට ඒ අභියෝගයටත් බුදුහාමුදුරෝ සාර්ථකව මුහුණ දීලා තිනවා. ඊගාට පුතේ තුන්වෙනි කාරණාව තමන් අවබෝධ කරගත්තු ධහම ලෝකයාට දේශනා කිරීම. බුදු කෙනෙක් පැටියෝ ලෝකේ පහළ වෙන්නේම මොකටද? තමන් අවබෝධ කරගන්න ධහම මිනිස්සුන්ට කියලා දෙන්නනේ. එතකොට ඒක බුදු කෙනෙක්ගේ මූලික පරමාර්ථය, මූලික අභිප්‍රාය නේද? මූලික බලාපොරොත්තුව තමයි තමන් අවබෝධ කරගත්තු ධහම ලෝකේ ඉන්න මිනිස්සුන්ට පැටියෝ කියලා දෙන එක. පැහැදිලිනේ? එතකොට මේ බලාපොරොත්තුව ගෞතම බුදුහාමුදුරන්ටත් තිබුණානේ. උන්වහන්සේ තමන් අවබෝධ කරගත්තු ධහම ලෝකේ ඉන්න මිනිස්සුන්ට කියලා දෙන්නේ කොහොමද? මම මෙච්චර අමාරුවෙන් අවබෝධ කරගත්තු ධහම මේ ලෝකේ ඉන්න මිනිස්සු ඊටාම කෙටි කාලයක් තුළ කොහොමද අවබෝධ කරගන්නේ කියලා බුදුහාමුදුරන්ට ප්‍රශ්න ගොඩාක් ඇති වුණා නේද? ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ තෝරගන්නවා කවුද? කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජි කියන පස්වග මහණු. ඒගොල්ලොන්ට ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම නැත්නම් ධම්සක් පැවතුම් සූත්‍රය ඊටාම සාර්ථකව දේශනා කරලා මේ කියන තුන්වෙනි අභියෝගයටත් බුදුහාමුදුරුවෝ විමුක්ති සාර්ථකව මුහුණ දීලා තියෙනවානේ. ඊගාවට හතරවෙනි අභියෝගය තමයි පැටියෝ සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම නේ. තමන්ට බුද්ධත්වයේදී උපකාරී වෙච්ච ඇසතු බෝධි වෘක්ෂය දිහා සතියක් එක දිගට ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න. එහෙම ඉඳලා කලගුණ සැලකීම කියන උදාර ක්‍රියාවලිය ලෝකයාට පෙන්눔 කළා විතරක් නෙවෙයි බුදුහාමුදුරුව බරපතල අභියෝගයක් ජයගත්තනේ. ඊගාවට තනතුරු ප්‍රදානය කිරීම පස්වෙනි කාරණාව. හරි ඉක්මනින් කියන්න යනවා. පැහැදිලි නේද? විමුක්ති දැන් මේ පැහැදිලිනේ? ඔව් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් වේගය වැඩි නම් කියන්න ඕන. හරිද? තනතුරු ප්‍රදානය කිරීම සඳුන් බුදුහාමුදුරුවෝ තමන්ගේ ශාසනය ඇතුලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසටම තමන්ගේ ශාසනය ඇතුලේ පැටියෝ තනතුරු දුන්නානේ. එහෙම තනතුරු දෙනකොට විවිධ පිරිස කිව්වා බුදුහාමුදුරුවෝ මතු පිට ස්වරූපයේ බලලා තමයි තනතුරු දෙන්නේ නේ. එහෙම කියවුවයි කියලා ඒකේ වරදකුත් නෑ නේද දිලින්. දැන් ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ බොහොම ලස්සන කෙනෙක්. මොකද්ද තනතුර? ධර්ම භාණ්ඩාගාරික නේද? ඊගාට මොග්ගලී පුත්ත මේ කවුද මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊගාට මුගලන් හාමුදුරුවෝ නේද?
මේ කියන අය බුදුහාමුදුරන්ගේ ශාසනය ඇතුළේ හිටියේ බොහොම ලස්සන ප්‍රසන්න පෙනුමක් තිබිච්ච පිරිස පුතේ. පැහැදිලි නේද? ඒ විතරක් නෙවෙයි විසාකාව කියලා කියන්නේ අවුරුදු 80 ෙදිත් තමන්ගේ මිනිපිරිත් එක්ක ගමනක් යනකොට මිනිපිරි කවුද විසාකාව කවුද කියලා අඳුර ගන්න බැරිලු. ඒ තරම්ම ලස්සනයි. විසාකාවත් බුදුහාමුදුරන්ගේ ශාසනය ඇතුලේ අග්‍ර තනතුරු තිබ්බ කෙනෙක් නේ. එතකොට මිනිස්සු එහෙම හිතපු එකේ වරදක් නැහැ. නේද? හැබැයි බුදුහාමුදුරුවෝ මේ අභියෝගයට මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙනවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. මම මගේ ශාසනය ඇතුලේ කෙනෙක්ට තනතුරු ලබා දෙනකොට තනතුරු ලබා දෙන්නේ ආලෝක කොහොමද? තනතුරුලාභියා සතුව පවත්නා දක්ෂතාවය තනතුර වෙනුවෙන් කරන ලද පාරමිතා ආදියක් නේද? පාරමිතා සහ තනතුරට ඇති දක්ෂතාවය කියන මේ කරුණු දෙක පදනම් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශාසනය ඇතුලේ කෙනෙක්ට පුතේ තනතුරු ලබා දීලා තියෙන්නේ. පළවෙනි පාඩම පැහැදිලි කරගෙන යන්නේ දැන් සම්බන්ධ වෙච්ච අයට. හොඳ කිව්වේ. හරි. ඊගාවට මේ ඒ අභියෝගයටත් සාර්ථකව බුදුහාමුදුරුවෝ මුහුණ දෙනවානේ. මොකද්ද කියන්නේ? මම මගේ ශාසනය ඇතුලේ තනතුරු ලබා දෙන්නේ තනතුරුලාභියා සතුව පවතින දක්ෂතාවයත් ඊට අමතරව ඒකේනා තනතුර වෙනුවෙන් ඇති දක්ෂතාවය සහ ඒගොල්ලෝ කරන ලද පාරමිතා ආදිය සැලකිල්ලට අරගෙන කියලා බුදුහාමුදුරුවෝ ඒ අභියෝගයටත් පැටියෝ සාර්ථකව මුහුණ දෙනවා. හරිද? ඊගාවට 6 වෙනි අභියෝගය තමයි ධර්මදර සහ විනයදර භික්ෂුන්ගේ කලාකාරී හැසිරීමනේ. ධර්මදර කියලා කියන්නේ පුතේ ධර්මයේ පිළිබඳ ප්‍රවීණත්වයක් ලැබපු අය. විනයදර කියලා කියන්නේ විනය සම්බන්ධව ප්‍රවීණත්වයක් ලැබපු අයනේ. දවසක් ධර්මදර හාමුදුරු කෙනෙක් වැසිකිළියට ගියා වතුර ටිකක් ඉතිරි කරලා ආවා. ඊගාවට විනයදර හාමුදුරු කෙනෙක් ගියා නේද? ගැටුමක් ඇති කරගන්නමයි හිටියේ මොකෝ උනේ යාලෝකක්. දෙපිරිස අතර ලොකු ගැටුමක් ඇති වුණානේ වතුර භාජනයක් මූලික කරගෙන. හරිද මේ රුසෙන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවා මොකෝ කරන්නේ පැනලා යනවා. නේ? පාරිලෙය වනයේට බුදුහාමුදුරුවෝ වැඩම කරා මේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවිච්ච ප්‍රශ්නෙට මැදිහත් නොවි බුදුහාමුදුරුවෝ මොකෝ කරේ? එතනින් ටික කාලයකට ඉවත් වෙලා ගියා නේද? පස්සේ භික්ෂුන් වහන්සේ පැනලා ගියේ නෑ හොඳේ. භික්ෂුන් වහන්සේලාම පුතේ පස්සේ ආලෝකය ඒක තේරුම් අරගෙන මොකෝ කරේ? බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා ප්‍රශ්නය සම්බන්ධව පැහැදිලි කරලා දීලා තමන් වරද තේරුම් අරගෙන නේද? බුදුහාමුදුරුවෝ නැවත පුතේ ආරාමයට ගෙන්න ගන්නවා. එතකොට ඒ අභියෝගයටත් බුදුහාමුදුරුවෝ සාර්ථකව මුහුණ දීලා තියෙනවා නේද? ඊගාට පුතේ මේ පාඩමේදී කියනවා බුදුහාමුදුරුවෝ සියලුම කෙලෙස් මරුන් පරදවලා සම්මා සම්බුද්ධත්වයට පත්වීම කියලා කියන්නේම රුසෙන් අහඹු අනපේක්ෂිත සිදුවීමක් නෙවෙයිනේ. ඒකට හේතුව තමයි සසර දිගු කලක් ප්‍රගුණ කරන ලද පාරමිතාවන්ගේ බලමහිමේ නිසා තමයි බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් සිද්ධාර්ථ බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ නේද අසිනි? එතකොට ඒ නිසාම බුදුහාමුදුරන්ගේ මුවින් පිට වෙනව පළවෙනි උදාන වාක්‍යයක් මොකද්ද? අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ඔය නෝට් එකේ ඇති පොතෙත් ඇති. ගහකාරක දිට්ඨෝ මේ මොකද්ද කියන්නේ? ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්භාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජකා නේද? විදුසි එහෙම නෙදීනේ. එතකොට ඒකේ සරල අදහස තමයි මම සසර දුකට මුල් වෙන නේද? පංචස්කන්ධයේ නැමැති ගෘහය හදන වඩුව හොයාගෙන සසර නොයෙක් ಜಾතිවල ඇවිද්දලු. හැබැයි හොයාගන්න බැරි වුණාලුනේ. දැන් මං මේ වඩුව හොයාගත්තලු. මොකද්ද වඩුව? තෘෂ්ණාවනේ. තෘෂ්ණාව නිසා තමයි පුතේ කෙනෙක් උපදින්නේ. නේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තෘෂ්ණාව නැති කළාය කියලා කියනවා. නේද? මං සසර ගමන නැවැත්තුවාය කියලා තමයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ නේද? එතකොට මේ ඔය පළවෙනි පාඩම ඇතුලේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේ අවුරුදු 45ක් විතර බුද්ධ ජීවිතය තුල මුහුණ පාපු අභියෝග 6ක් සම්බන්ධව මොනවාද? දසමාර සේනාව පරාජය කිරීම, තණ්හා රති රගා කියන මාර දුවරු පරාජය කිරීම, ඊගාට තමන් අවබෝධ කරගත්තු ධහම ලෝකයට දේශනා කිරීම, සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම, තනතුරු ප්‍රදානය කිරීම, ධර්මදර සහ විනයදර භික්ෂුන්ගේ කලහකාරී හැසිරීම. ඒකේ ගැටලුවක් තියෙනවද මේ පාඩමේ? විසිනි. ඒකේ මොකක්ම හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනව නොතේරිච්ච තරක් නෑ නේද? එතකොට පළවෙනි පාඩම ඇතුලේ පුතේ කතා කරන්නේ ඔන්න ඔය කියන කාරණා ටික. දිලන් කියන්න. මොකද ගැටලුව? අම්මගේ නමින්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? දිලිනි දිල් රුක්සි කියන්නේ? අපේ හාමුදුරනේ මේ අවසාන බුද්ධ වචනය මොකද්ද අපේ හාමුදුරනේ? අවසාන බුද්ධ වචනය. ඔව් අපේ හාමුදුරනේ. අර හන්දදානි භික්කවේ වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා කියන්නේ. ඒකේ කියන්නේ මේකේ සරල අදහස තමයි මේ නොපමාව කුසල් වඩන්න කියලා බුදුහාමුදුරෝ මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුලේ කියනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නොපමාව කුසල් රැස් කරගන්න කියලා බුදුහාමුදුරෝ අන්තිම අවවාදය සිද්ධ කරනවා මහා පරිනිබ්බාන සූත්‍රය තුළ. මම ක්ලාස් එකේ ඉවරෙච්ච ගමන් ඕනනම් ඕගොල්ලන්ට ගෲප් එකට දාන්නම් මහා පරිනිබ්බාන සූත්‍රය. හරි? දාලා මම ඒක සම්බන්ධව පැහැදිලි කිරීමක් වොයිස් මෙසේජ් එකක් දාලා තියන්නම්. හරි? හරි අපේ හාමුදුරනේ. ඊගාවට මේ
දෙවනි පාඩම තමයි බුදුගුණ අනන්තය කියලා මාතෘකාවක්. හරි? right? ඒකෙදි කතා කරන්නේ මේ බුදු කෙනෙක් සතුව සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරම් බුදුගුණ තියෙනවලුනේ. ඒ බුදුගුණ කොච්චරද කියලා කියනවා නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වෙනත් දෙයක් දේශනා කරන්නේ නැතුව නේද රුසෙන්? බුදුගුණම විතරක් දේශනා කරත් බුදුගුණ කියලා ඉවර කරන්න බැරිලු කල්පයේ ගෙවිලා යනවලු. එතරම් ගුණ සමුදායකට උරුමකම් කියන බුදුහාමුදුරන්ගේ සියලුම ගුණාංග සාමාන්‍ය මිනිස්සුන්ගේ තේරුම් ගැනීම සඳහා ලිතුම් මොකෝ කරලා තියෙන්නේ? කොටස් 9කට කැටි කරලා දක්වලා තිනවා. ඒ 9 තමයි මොනවයි? අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්මසාරති, සත්තහා දේව මනුස්සානං, බුද්ධ භගවානේ. ඔන්න ඔය කියන බුදුගුණ 9ට අමතරව බුදු කෙනෙක් සතුව පවතින. හරි? තවත් ගුණාංග 4ක් සම්බන්ධව තමයි දෙවනි පාඩමේදී කතා කරන්නේ. බුදුගුණ 9ට අමතරව තසිනි බුදු කෙනෙක් සතුව පවතින තවත් ගුණාංග කීයක්ද? 4ක් සම්බන්ධව විමුක්ති දෙවනි පාඩමේදී කතා කරනවා. පැහැදිලි? එතකොට මේ බුදුගුණ තමයි මොනවයි? ගිලනුන්ට උපස්ථාන කිරීම, අසරණ සරණ ගුණය, ඊගාට පුරිස ධම්මසාරති ගුණය. දැන් පුරිස ධම්මසාරති ගුණය පැටියෝ මේ තසිනි තියෙනවා මොකේද? ඔය මේ නවරහදී බුදුගුණ වලක් තියෙනවා. පැහැදිලි? දැන් ඒ බුදුගුණ වලට අමතරව ඔයාලගේ පොතේ පැහැදිලිව කියනවා අර කියන බුදුගුණ 9ට අමතරව බුදු කෙනෙක් සතුව පවතින ගුණාංග 4ක් සම්බන්ධවලු කතා කරන්නේ. හැබැයි පුරිස ධම්මසාරති ගුණයත් මේකේ විනි මේකේ තියෙනවානේ. හරි. ඊගාවට තාදී ගුණය. ඔන්න ඔය කියන ගුණාංග 4 සම්බන්ධව තමයි මේ දෙවනි පාඩමේදී කතා කරන්නේ. බුදු ගුණ 9ට අමතරව බුදු කෙනෙක් සතුව පවතින ගිලනුන්ට උපස්ථාන කිරීම, අසරණ සරණ ගුණය, පුරිස ධම්මසාරති ගුණය, ඊගාට මොකද? තාදී ගුණය කියන මෙන්න මේ ගුණාංග 4 සම්බන්ධව තමයි දෙවනි පාඩමේදී කතා කරන්නේ. දැන් අසරණ සරණ ගුණය කියලා කියන්නේ පැටියෝ අසරණයන්ට පිහිට වීම නේද? අසරණයෝ කියලා කියන්නේ කාගේවත් පිහිටක් නොලබන අයනේ. එතකොට ඒ විදිහට බුදුහාමුදුරුව අසරණීන්ට පිහිට විච්ච අවස්ථා ගණනාවක් ඔයාලගේ පළවෙනි එක මොකද්ද? ගිලනුන්ට උපස්ථාන කිරීමනේ. ගිලනු කියලා කියන්නේ පුතේ කායික වශයෙන් සහ මානසික වශයෙන් ඇතිවන රෝගාබාධයන්ගෙන් පෙළෙන පිරිසනේ. එතකොට බුද්ධ චරිතයේ ගත්තට පස්සේ ගිලනුන්ට විවිධ අවස්ථාවන් වලදී උපස්ථාන කරලා තියෙනවා. ඒකට උදාහරණ තමයි පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ කතාව. ඊගාට තමයි මොකද්ද? උදරාබාධයකින් පෙළිච්ච භික්ෂුන් වහන්සේගේ කතාව නේද? ඔය කියන කතාව. හරි මේක දැන් ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා ඒ කතාව ටික අවශ්‍ය නැහැ නේ. දන්නවනේ ඔයගොල්ලෝ සරලව. හරිද? ඒ කතාව උනම් කියන්න හොඳේ. මම WhatsApp වල පුතේ මේ අර ඇඩ්මින් ඔන්ලි අයින් කරනවා අදරයට. ඊට පස්සේ මේ අහවල් කතාව දන්නේ නැත්නම් ඒක කියන්න මම එතකොට වොයිස් මෙසේජ් එකක් දාලා තියන්නම්. හොඳේ. හරි. ඊගාවට මේ අසරණ සරණ ගුණය කියලා කියන්නේ අසරණීට පිහිට වීමේ ගුණය. අන්නේ ගුණේ යටතේ බුදුහාමුදුරුවෝ සුනීත සෝපාක රජ්ජුමාලා පටාචාරා කිසා ගෝතමී කියන මෙන්න මේ පිරිසට පිහිට වෙලා තියෙනවා සචිනි. පැහැදිලිනේ? ඊගාවට පුරිස ධම්මසාරති ගුණය කියලා කියන්නේ නොදැමුණු නොහික්මුණු මිනිස්සු තිරිසංගත සත්වයෝ යක්ෂයෝ দমনය කිරීමේ හැකියාවනේ. ඒ වෙනුවෙන් තිබිච්ච ගුණය පුරිස ධම්මසාරති ගුණය. ඒ අනුව බුදුහාමුදුරුවෝ අඟුලිමාල සුචිරෝම කරරෝම නාලාගිරි ආලවක වගේ පිරිස দমনය කරලා තිනවා. ඒගොල්ලෝ පුතේ দমনය උනේම බුදුහාමුදුරන්ගේ මේ කියන පුරිස ධම්මසාරති ගුණය නිසා. පැහැදිලිනේ? හරි. ඊගාට පුතේ තාදී ගුණය කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය. අටලෝ දහම මොනවයි? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ කියන කාරණා අටේදී අධික දුකකට හෝ අධික සතුටකටපත් නොවි මධ්‍යස්ථව ජීවත් වෙනවද? ඒකට කියනවා පැටියෝ තාදී ගුණය කියලානේ. එතකොට බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවන් වලදී තාදී ගුණය උන්වහන්සේගේ චරිතය තුලින් ඉස්මතු වෙලා පේනවා. එකක් තමයි යවසා කියන අර අස්වැය ආහාරයට ගන්න ආහාර වළඳපු අවස්ථාවනේ. ඊගාට චින්චිමාන විකාවගේ දෝෂාරෝපණ ඔය කියන හැම එකකදීම බුද්ධ චරිතයෙන් පැහැදිලි වුණේ මොනවයි? මේ කියන තාදී ගුණය. පැහැදිලි? එතකොට මේකෙත් පුතේ අවසානයේ මේ ගාතාවක් තියෙනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නිന്ദා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියලා. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන කාරණා මේ කියන කාරණාට අනිත්‍යයි කියලා කියනෝනේ. හැමදාම පුතේ එක විදිහටම පවතින්නේ නැතිලුනේ. මේ වෙලාවේ දුක් වෙන මිනිස්සු තව ටික වෙලාවකින් සතුට වෙනෝනේ. අන්න ඒ වගේ. එතකොට මේ කියන ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන ධර්ම අටේදී මිනිස්සු මොකෝ වෙනවා කියලා කියන්නේ. මිනිස්යන් කෙරෙහි අනිත්‍යව අස්තීරව නොවි ඔය. අන්න මොකෝ කියන්නේ? මේ කියන අටලෝ දහම මිනිස්සුන්ට හැමදාම එක වගේ පවතින්නේ නැහැ. මේක වෙනස් වෙනවාය කියලා කියනවා. විපරිණාම ස්වභාවයෙන් යුක්ත වේ. වෙනස් වන ස්වභාවයෙන් යුක්තයිලුනේ. අටලෝ දහම. මේ ගාතාව කටපාඩම් කරලා තියාගන්න අනිවාර්යෙන්ම ආලෝක. හරිද? එතකොට දෙවනි පාඩම ඇතුලේ කතා කරන්නේ අර කියන අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තහ දේව මනුස්සානම් බුද්ධ භගවා කියන මේ බුදු ගුණ 9ට අමතරව
බුදු කෙනෙක් සතුව පවතින ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය, අසරණ සරණ ගුණය, පුරිස ධම්මසාරති ගුණය සහ තාදී ගුණය සම්බන්ධව. හරි? ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය කියලා කියන්නේ දැන් ගිලනු කියලා කියන්නේ කායික වශයෙන් සහ මානසික වශයෙන් ඇතිවන රෝගාබාධයන්ගෙන් පෙළෙන අය. එහෙම අයට උපස්ථාන කිරීමට කියනවා ගිලනුන්ට උපස්ථාන කිරීම. අසරණ සරණ ගුණය. අසරණයින්ට පිහිට වීමේ ගුණයනේ. ඊගාට පුරිස ධම්මසාරති කියලා කියන්නේ නොදැමුණු නොහික්මුණු මිනිස්සු තිරිසංගත සත්වයේ යක්ෂයෝ දමනය කරන්න බුදුහාමුදුරුවෝ තුල පැවතිච්ච සුවිශේෂී හැකියාවට කියනවා පුරිස ධම්මසාරති ගුණය කියලා. ඊගාට තාදී ගුණය කියලා කියනවා අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය. තාදී ගුණය පැටියෝ පිහිටන්නේම දරුවෝ රුෂෙන් කාටේ? බුදු කෙනෙකුටම විතරයි. පැහැදිලි නිම්සර. හරි. දෙවෙනි පාඩමේදී කතා කරේ ඔන්න ඔය කියන කාරණා. ඒකේ ගැටලුවක් තියෙනවද? හරි. නෑ නේද? නෝට් එක මේ දෙවෙනිගේ නෝට් එක. යසස් මොකෝ ගැටලුව? යසස් ඇහෙනවද? අනේ බං ආමේ පොත කියන්නේ මම අර පැරණි කතාවල දැකලා තියෙනවා. අම්මේ මෙහෙට වරෙන් බං කියනවා. ඒ ඇහුවට පස්සේ ආලෝක අදයි ඇහුවේ. හරිද? රොසෙන්? හරි. හරි. තුන්වෙනි පාඩමේදී පැටියෝ කතා කරන්නේ බුදුකුරුදම් පුරා දිවිමග්ග ගනිමු සපුරා කියලා මාතෘකාවක්. මේ දැන් අද ඊටාම සරලව පාඩම් 23 සම්බන්ධව පැහැදිලි කරලා දෙනවා. මේකේ තව පැහැදිලි කරගන්න ඕන නම් මට කියන්න මැසේජ් එකක් දාලා දෙන්න වොයිස් මැසේජ් එකක් මම දාලා තියන්නම්. හරි ඕන වෙලාවක. මොකක් හරි පාඩමක් නොතේරිච්ච එකක් තියෙනවා නොතේරිච්ච කාරණාවක් සම්බන්ධව තියෙනවා නම් ඒක මැසේජ් එකක් දාලා දෙන්න. අද බොහොම සරලව මේ පාඩම් ටික විස්තර කරගෙන යනවා. බදාද වෙන්න කලින් ඕගොල්ලන්ට මම කිව්වනේ මැසේජ් එකක් දාන පැටියෝ ගෲප් එකට ඒ ලින්ක් එකෙන් එන්න කියලා. ওই ලින්ක් එකෙන් එන්න. ඒ ආවට පස්සේ අනුමාන ටික විනාඩි 10ක් වගේ ඇතුළත මෙන්න මේ ටික බලාගන්නයි කියලා කියනවා. ඊගාට අනුමාන පේපර් දෙකක් තියෙනවා. MCQ එකයි MCQ එක හෙට දවස් ඇතුළත දානවා. ඊගාවට අර රචනා ප්‍රශ්න පත්‍රය බදාද වෙන්න කලින් දානවා. පැහැදිලි නේද ඔයගොල්ලන්ට මම කියන දේ? හරි. අද මට ඕන උනේ මේ විෂය නිර්දේශයේ සරලව පැහැදිලි කරලා දෙන්න. හරි තුන්වෙනි පාඩමේ මාතෘකාව තමයි බුදුකුරුදම් පුරා දිවිමග්ග ගනිමු සපුරා කියලා මාතෘකාවක්. මේකේ පැටියෝ බුදුකුරුදම් කියලා කියන්නේ බුද්ධාංකුර ධර්ම. මේවට කියනවා දස පාරමිතා කියලා කියනෝනේ. පාරමිතා. හරි එතකොට මේකේ මේ ගාතාවක් තියෙනවා දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානම් මෙත්තුපෙක්ඛාති මේ දස කියලා. එතකොට මේක ඇතුලේ අන්තර්ගත වෙන්නේ පැටියෝ මේ කියන දස පාරමිතා 10. හරිද? එතකොට මේ දස පාරමිතා අතර පළවෙනි එක තමයි දාන පාරමිතාවනේ. දැන් දාන පාරමිතා දානය කියලා කියන්නේ අපි දන්නවනේ දැන් මේකේ පුතේ මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරයෙක් එක් පාරමිතාවක් කී ආකාරයකින් සම්පූර්ණ කරන්න ඕනේ? 3 ආකාරයකින්. හරි. ඊගාට මේ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක් එක් පාරමිතාවක් දෙආකාරයකින්, රහත් භාවයේ ප්‍රාර්ථනා කරන කෙනෙක් එක් පාරමිතාවක් එක් ආකාරයකින් නේ. දැන් අර 3 ආකාරයේ මොකද්ද? දාන පාරමී. දැන් දාන පාරමිතාව ගත්තා දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමීනේ. දැන් දාන පාරමී කියලා කියන්නේ බුද්ධත්වයෙන් තමන්ගේ භෞතික සම්පත් දන් දෙනවා. දාන උපපාරමී කියලා කියන්නේ බුද්ධත්ව වෙනුවෙන් තමන්ගේ ශරීර අවයව දන් දෙනවා. දාන පරමත්ත පාරමී කියලා කියන්නේ බුද්ධත්ව වෙනුවෙන් තමන්ගේ ජීවිතය දන් දෙනවා. සීල පාරමිතාවත් එහෙමයි. දැන් සීල පාරමී සීලය කියලා කියන්නේ දැන් කය වචන දෙකේ තියෙන සංවරකමනේ නේද? එතකොට තමන්ගේ භෞතික සම්පත් නැති වෙලා ගියත් සීලය කඩ කරන්නේ නැහැ. තමන්ගේ ශරීර අවයව නැති වෙලා ගියත් සීලය කඩ කරන්නේ නැහනේ. දැන් සීල විමර්ශ ජාතකයේදී ඇතෙක් වෙලා ඉපදිලා අර මිනිස්සයා ඇවිල්ලා දල කපාගෙන යනකොට ඒකට ගහන්න පුළුවන්කම තියෙද්දි ගහන්නේ නැතු ඉන්නේ මොකෝ? තමන්ගේ ශරීර අවයව ගලවගෙන ගියත් සීලය කඩ වෙන නිසා මොකෝ කරේ නැත්තේ? එහෙම කරේ නැහැ නේ. ඊගාට තමන්ගේ ඔය විදිහට ඒ ටික හරි. ඔන්න බලන්න පළවෙනි එක දාන පාරමිතාව. ඒකට ඔය ජාතක කතාවක් තියෙනවා සීල විමර්ශ ජාතකය සහ සස ජාතකය. ඔයගොල්ලෝ අහලා ඇති. සිවි ජාතකය සහ සස ජාතකය. ඊගාට සීල පාරමිතාවට අදාළව තියෙන්නේ සීල විමර්ශ ජාතකය. ඔයගොල්ලෝ YouTube එකේ හරි Google එකේ හරි ගහලා බලන්න මේ ජාතක කතා ටික විභාගයෙන් පස්සේ බලන්න හොඳේ. ඊගාට නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ මකාදේව ජාතකයෙන් පැහැදිලි වෙනවා. ඊගාට ප්‍රඥා පාරමිතාව උම්මග්ග ජාතකය. ඊගාවට වීර්ය පාරමිතාව වන්නුපත ජාතකය. ඔය පාරමිතා 10නේ. ඊගාට ශාන්ති පාරමිතාව කියලා කියන්නේ ශාන්තිවාදී ජාතකයෙන් පැහැදිලි වෙනවනේ ශාන්තිය. ඊගාට සත්‍ය පාරමිතාව වට්ටක ජාතකයෙන් පැහැදිලි වෙනවලු. අදිෂ්ඨාන පාරමිතාව තේමීය ජාතකයෙන් පැහැදිලි වෙනවලු. ඊගාට මෛත්‍රී පාරමිතාව මහා කපි ජාතකයෙන් සහ මගමානවක කියන මේ ජාතක කතා දෙකෙන් පැහැදිලි වෙනවලු. උපේක්ෂා පාරමිතාව ලෝමහංශ කියන ජාතක කතාවෙන් පැහැදිලි වෙනවලු. පැහැදිලිනේ? එතකොට මේකෙදි කතා කරන්නේ මේ කියන පාරමිතා 10. පාරමිතා 10 සම්බන්ධව ඒකට අදාළව දැන් දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ පාරමිතා 10
ඒ 10ට අදාළව මේ තියෙන ජාතක කතා ටික බලා ගන්න. මම ඕගොල්ලන්ට දාපු PDF එකේ දැන් දාන පාරමිතාව ඒකයි වරහන් ඇතුලේ ඇති සිවි ජාතකයයි ඊගාට සස ජාතකයයි කියන. එහෙම ඇති. පොඩ්ඩක් ඒවා කියලා බලා ගන්න හොඳේ. කියවන්න ඕනේ නැහැ YouTube එකේ ගහලා අහන්න. හරිද? කියවන්න කම්මැලි වගේ නන් නේද අනේ. කියවනවා කියන ඉවරයක් නැහැ නේ ආලෝක. එතකොට තුන්වෙනි පාඩමේදී කතා කරන්නේ බුදු කුරුදන්. එහෙම නැත්නම් බුද්ධාංකුර ධර්ම දස පාරමිතා සම්බන්ධව. හරි? ඊගාට හතරවෙනි පාඩමේ මාතෘකාව තමයි පැටියෝ සමාධිගත සිතක මහිම කියලා. මේකෙදි කතා කරන්නේ භාවනාව සම්බන්ධව. දැන් බෞද්ධ භාවනාවේ ප්‍රධාන වශයෙන් නිම්සර කොටස් කීයක් තියෙනවද පැටියෝ? බෞද්ධ භාවනාවේ මම අද මේ ටිකක් ඉක්මනින් මේ කරගෙන යන්නේ මේක අවසන් කරන්න ඕන නිසා හරිද? පැය 3 ඇතුළත පුතේ ඔව් බෞද්ධ භාවනාව හරි නිම්සර මැසේජ් එකක් දැම්මනේ. ඔව් බෞද්ධ භාවනාවේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මොනවයි කොටස් දෙක? සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා කියනෝනේ. එතකොට සමත භාවනාව කියලා කියන්නේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් తాවකාලිකව යටපත් කරන භාවනාවට කියන සමත භාවනාව කියලා. ඊගාට ලෝකයේ පිළිබඳ මනුෂ්‍ය ජීවිතයේ පිළිබඳව මේ කියන කාරණා සම්බන්ධව යථාර්ථවාදීව හිතලා කරන භාවනාවට කියන මොකක් කියලාද? විදර්ශනා භාවනාව කියලා කියනවා. පැහැදිලි නේද? මේ පාඩමේදී පුතේ මේ කතා කරන්නේ රුෂෙන් වැඩිපුරම කතා කරන්නේ මොකක් ගැන? සමත භාවනාව සම්බන්ධව. හරි? දැන් සමාධිගත සිතක මහිම කියන මාතෘකාවට අදාළව නිල්මි කතා කරන්නේ මොකද්ද? භාවනාව සම්බන්ධව. ඒකේ වැඩි හරියක්ම කතා කරන්නේ සමත භාවනාව සම්බන්ධව. පැහැදිලිද? හරි සමත භාවනාව කියලා කියන්නේ හිතේ තියෙන මේ අහන්න දැන් භාවනාව කියලා කියන්නේ මොකද්ද මට කියන්න බලන්න. භාවනාව කියලා කියන්නේ කුසල් අරමුණක හිත පිහිටුවා ගන්න එකටනේ පැටියෝ භාවනාව කියලා කියන්නේ. එතකොට මේ භාවනාවේ ප්‍රධාන කොටස් දෙකයි සමත සහ විදර්ශනා කියලා කියනෝනේ. සමත භාවනාව කියලා කියන්නේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් తాවකාලිකව යටපත් කරන භාවනාව. සමත භාවනාවනේ. සමතේකටපත් කරන භාවනාවට නිසා මේකට කියනවා සමත භාවනාව කියලා. මොනවයි පුතේ හිතේ තියෙන කෙලෙස් ධර්ම? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්දය කියලා කියන්නේ කම්සප විඳින්න තියෙන අධික ආශාව. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ වගේ අදහස්. තීන මිද්ද කියලා කියන්නේ හිතේ තියෙන අලසකම, උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ උඩඟුකම, විචිකිච්ඡා කියන්නේ සැකය නේද? මේවා අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා මීට කලින් හොඳේ. එතකොට මේ ඔන්න ඔය කියන කෙලෙස් ධර්ම తాවකාලිකව යටපත් කරන එකට කියන වැඩිව සමත භාවනාව කියන. හරිද? දැන් සමත භාවනාවට අර උදාහරණයක් දක්වලා කියනෝනේ. හුලම් පුරවපු බෝලයක් ජලයේ ගිල්වගෙන ඉන්නවා වගේ. හුලම් පුරවපු බෝලයක් ලිතුම් ජලයේ ගිල්වගෙන ඉන්න තාක්කල් ඒ බෝලයේ පැටියෝ වතුරේ ගිල්විලා තියෙනවා. අත ගතුසෙනින් මොකෝ වෙන්නේ? බෝලය නැවත උඩට එනවා. අන්න ඒ වගේ සමත භාවනාව තුලින් ලබන ධාන හිතට කෙලෙස් ධර්මයක් ආසනින් මොකෝ වෙන්නේ? නැති වෙලා යනවා. තේරෙනවද? දේවදත්ත හාමුදුරන්ට උනේ ඒකනේ නේ. ගිජ්ජකූට පර්වතයට නැගලා බුදුහාමරට ගාප් පෙළුවා. දැන් සමත භාවනාව සිද්ධ කරලා ධාන උපදවාගෙන හිටපු කෙනෙක් නේද? හරි. ඒක ගලපෙල්ලලා මිනිස්සයා බිමට බහින්න හදනකොට මොකෝ වෙලා තිනේ? ධාන පිරිහිලා. ගලේ බඩ ගාලා හිමිටිවිට බහිනවර චිත්‍රපටිය බැලුවා. ඒක තේරුණා? හරි. ඊගාවට මේ සමත භාවනාව යම් කිසි කෙනෙක් පැටියෝ රුසෙන් සමත භාවනාව සිද්ධ කරන්න අදහසක් තියෙනවා නම් එයාට හිතු මතයට සමත භාවනාව සිද්ධ කරන්න බෑ. එයා යන්න ඕන කාගේ ළඟද? කර්මස්ථාන ආචාර්යවරයෙක් ළඟට. එහෙම නැත්නම් කමටහන් දෙන කෙනෙක් ගාවට. එයා ගාවට ගියාට පස්සේ එයා පුද්ගල ස්වභාවය බලලා චරිත ස්වභාවය අනුව තමයි කමටහන් ලබා දෙන්නේ. ඒ අනුව පුතේ චරිත 6ක් මේකෙදි කතා කරනවා. රාග චරිත, දෝෂ චරිත, ඊගාට මෝහ චරිත, සද්දා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලානේ. ඔන්න ඔය චරිත ස්වභාව 6. රාග චරිත කියලා කියන්නේ පුතේ ආශාව අධික චරිතනේ. දැන් රාග චරිත අඳුර ගන්න පුළුවන් මේ පැටියෝ කොහොමද? බොහොම පිළිවෙලට ඇඳන් එහෙම ලස්සනට ඇඳ ඇතිරිලියම හොඳට හදලා තියෙනවා. තේරෙනවද? හරිද? ටොපියක් කන්න දීලා බලන්න ඕනේ මේ චරිත 6ම දැනගන්න පුළුවන් රුෂෙන්. හරිද? ඊගාට දෝෂ චරිත කියලා කියන්නේ ද්වේෂය අධික චරිත. ටොපියක් දීපු ගමන් මොකද? තරස් ගහලා දානවා. ද්වේෂය අධික චරිත. ඒසත් මේ රාග චරිත එහෙම නෑ. ඒක සූප්පු කර කන්න එහෙමිට. ඊගාට මෝහ චරිත මුලාව අධික චරිතනේ. මේක මේ කැමරාව ඕෆ් වෙනවා සැරෙන් සැරේට. හරිද? ඊගාට සද්දා චරිත කියලා කියන්නේ පුතේ සද්ධාව අධික චරිත. බුද්ධි චරිත කියලා කියන්නේ බුද්ධිය මූලික කරගෙන කටයුතු කරන චරිත. විතක්ක චරිත කියලා කියන්නේ තර්කානුකූලව කටයුතු කරන නිතරම හැමදේටම තර්කයක් ගොතන පිරිසට කියනවා විතක්ක චරිත කියලානේ. එතකොට ඔන්න ඔය චරිත ස්වභාව අනුව තමයි මේ සමත භාවනාව සිද්ධ කරන්න ගියාට පස්සේ කර්මස්ථාන දෙන ගුරුවරයා චරිත ස්වභාවය අනුව තමයි පුතේ කමටහන් ලබා දෙන්නේ. ඊගාවට සමත භාවනාවෙන් ලැබෙන උසස්ම ප්‍රතිඵල තමයි පංච අභිඥා සහ අෂ්ට සමාපatti කියලා කියනවා. අර නේස වේදේව සංඥා ඥා සංඥා හැම දෙයක් තියෙනවනේ. ඊගාවට මේ සමත භාවනාව තුලින් මේ ලෝක වශයෙන් ලැබෙන ප්‍රතිලාභ 6ක් සම්බන්ධව මේ පාඩමේදී කතා කරනවා. පළවෙනි එක තමයි මතක ශක්තිය දියුණු වෙනවා. ඊගාට එක අරමුණක ඉන්න පුළුවන් නේද? දැන් ඔයගොල්ලෝ මේ කලින් කරපු පාඩම් නිසා මේ බොහොම සරලව පැහැදිලි කරලා දෙනවා මතක් කිරීමක් කරන්නේ හොඳේ. පැහැදිලිනේ?
ඊගාට ගැටලු විසඳීමේ ශක්තිය ඇති වෙනවා. වහා අවබෝධ කරගන්න පුළුවන්. ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා. පිළිවෙලින් යමක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමත භාවනාව සිද්ධ කරාට පස්සේනේ. එතකොට සමත භාවනාව සම්බන්ධව දැන් කතා කරේ. සමත භාවනාව කියලා කියන්නේ හිතේ තියෙන කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්ම නේද? යටපත් කරන භාවනාවට තමයි සමත භාවනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් කෙලෙස් ධර්ම යටපත් කිරීම තමයි සමත භාවනාව තුලින් සිද්ධ කරන්නේ. සමත භාවනාව කරන්න යම් කිසි කෙනෙක් කර්මස්ථාන ආචාර්යවරයෙක් ළඟට ගියාට පස්සේ එයාට කමටහන් ලබා දෙනකොට මොකද කරන්නේ? රාග චරිත, දෝෂ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියන මේ කියන චරිත ස්වභාවය අනුව තමයි මේ කමටහන් ලබා දෙන්නේ. ඊගාවට සමත භාවනාව තුලින් ලබන්න පුළුවන් ඉහළම ධ්‍යාන තමයි මොනවයි? පංච අභිඥා සහ අෂ්ට සමාපත්තිනේ. ඊගාට සමත භාවනාව තුලින් මේ ලෝක වශයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මතක ශක්තිය දියුණු වෙනවා. එක අරමුණක ඉන්න පුළුවන්. ඊගාට ගැටලු විසඳීමේ ශක්තිය වැඩි දියුණු වෙනවා. වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඉවසීමේ ශක්තිය වැඩි දියුණු වෙනවා. පිළිවෙලින් යමක් ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ඊගාවට විදර්ශනා භාවනාව සම්බන්ධව කතා කරනවා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ ලිතුම් ජීවිතය සම්බන්ධව නේද? ලෝකයේ සම්බන්ධව යථාර්ථවාදීව හිතලා කරන භාවනාව. මේකට කියනවා විපස්සනා භාවනාව කියලානේ. අර කියන්නේ විශේෂේන පස්සතිති විපස්සනා. විපස්සනා භාවනාව හඳුන්වන විදිය නේද? ඒ කියන්නේ විශේෂ වශයෙන් දකින්න එකට තමයි විපස්සනාව කියලා කියන්නේ. නේ? අපි ලස්සන දෙයක් දැක්කට පස්සේ අපි හැමෝම දැන් යම් කිසි කෙනෙක් දැක්කම ඒ මිනිස්සයා ලස්සනයි නම් ඒක ලිතුම්ට පේන්නේත් ඒක ලස්සනයි වගේනේ. අපි හැමෝටම පේන රුසෙන් ලස්සනයි වගේ. නේද? එහෙම නැතුව යම් කිසි කෙනෙක් හිතනවා නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒක අපිට වඩා වෙනස් විදිහකට දැකීමක් නේ. ඒ නිසා ඒකට කියනවා මොකක් කියලා? විශේෂ වශයෙන් දකින්නවායි කියලා කියනවා. වෙනස් විදිහකට දකින්නවානේ. එතකොට වෙනස් විදිහට දකින්න නිසා මේකට කියනවා විදර්ශනා භාවනාව කියලානේ. දැන් විදර්ශනා භාවනාව තිසල් සිද්ධ කරන්නේ කොහොමද? මල කඳක් ළඟට ගිහිල්ලා අමුසෝරණේ කාලේ තිබුණේ. අමුසෝරණ ගාවට ගිහිල්ලා මල කඳක් දිහා බලාගෙන තමයි ශරීරය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මෙනෙහි කරමින් නේද? මේකට තිලකුණු භාවනාව කියලා කියනවා. ත්‍රිලක්ෂණ භාවනාව කියලා කියනවා. ඒකට හේතුව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මනුෂ්‍ය ශරීරය සම්බන්ධව ලෝකයේ සම්බන්ධව කල්පනා කරමින් තමයි මේ භාවනාව සිද්ධ කරන්නේ. පැහැදිලිනේ? ඔන්න විදර්ශනා භාවනාව විමුක්තිය සිද්ධ කරන්න ඕන නම් එහෙමයි කරන්නේ. හොඳේද? එතකොට විදර්ශනා භාවනාව සිද්ධ කිරීම තුළ ලැබෙන ප්‍රතිඵල හයක් තියෙනවා. පළවෙනි එක තමයි ශරීරයේ අස්තීර බව වැටහෙනව නේද? ඊගාට දුක් සහිත බව, පිළිකුල් සහගත බව, නොවෙනස් වන කිසිදු පදාර්ථයක් ලොව නැහැයි කියන කාරණාව මේව අවබෝධ වෙනවනේ. ඊගාට තව කෙනෙක්ට ක්‍රෝධ කිරීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන්, වෛර කිරීමෙන් පළක් නැහැයි කියලා අවබෝධ වෙනවා. තේරුණාද? මැරලා යන ජීවිතය කියලා අවබෝධ වෙනවනේ. ඊගාවට දූෂිත සිතිවිලි පාලනය කරනගෙන හැකිතාක් බුද්ධිමත්ව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඊගාට සිතේ ප්‍රබෝධය ඇති වෙනවා. ඊගාට ලාභාලාභය අසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අටලෝ දහමින් පැටියෝ කම්පා වෙන්නේ නැහැ රුසේ. හරිද? විදර්ශනා භාවනාව සිද්ධ කරන්නේ. පැහැදිලිනේ? සිද්ධ කරන පිරිස හොඳේ. හරි. ඊගාවට හතරවෙනි පාඩමේ ওই විදියට ওই කාරණා ටික කතා කරේ. මොකද්ද සමත සහ විදර්ශනා කියන භාවනා දෙක සම්බන්ධව. එක ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. හරි. ඊගාවට පස්වෙනි පාඩමේදී ආලෝක කතා කරන්නේ ආදර්ශවත් චරිත කියලා මාතෘකාවක්නේ. මේකෙදි කතා කරන්නේ රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය මේ කියන විවිධ ශේස්ත්‍ර වෙනුවෙන් සුවිශාල වූ සේවාවන් රාශියක් සිද්ධ කරපු ප්‍රධාන පෙළේ චරිත දෙකක් සම්බන්ධව පළවෙනි කෙනා තමයි රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. දෙවෙනි කෙනා තමයි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා නේද? එතකොට මේ දෙන්නගේ චරිත කතාව සම්බන්ධව තමයි මේකෙදි කතා කරන්නේ. මේ අනගාരിക මේ රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ගේ චරිතයට අදාළව පැටියෝ මෙන්න මේ කාරණා ටික තියෙන්නේ. මොනවාද? තාත්තා තමයි දොන් බස්තියන්ද පෞලිස් ගුණවර්ධනනේ. එයාට සහ මුණසිංහගේ පොඩි නෝනා කියන මේ දෙන්නට දාව 1890 ජුලි 19 වෙනිදා උපදිනවා කවුද? රුබෙල් ගුණවර්ධන කියලා කුමාරේ පුතෙක් නේද? මෙයාගේ මූලික අධ්‍යාපනය තමයි වීඩියෝ ගොඩ පාසලෙන්. ඊගාට වයස අවුරුදු මේ වසර 1966 නේ. 1906 ජනවාරි 8 වෙනිදා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි නාමය තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවනේ. පැවිදි කරන්නේ කවුද? අර විනයාලංකාර කියන බුරුමෙන් ආපු හාමුදුරුවනේ. ඊට පස්සේ 1908 ජනවාරි 27 වෙනිදා විනයාලංකාර කියන හාමුදුරුවොත් එක්ක කොහෙද යන්නේ? බුරුමයට යනවා. එහෙ ගිහිල්ලා 1917 ඔක්තෝබර් 26 වෙනිදා උපසම්පදාවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රාචීන භාෂෝපකාර කියන සමාගම වගින් සම්මාන පඬිත කියන උපාධිය රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ට පිරිනමනවා. ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලය මගින් මහාචාර්ය පදවියක්ද ඒ විශ්වවිද්‍යාලයෙම 1976 වර්ෂයේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් පිරිනමනෝ නේද? ඊගාට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය මගින් ප්‍රවචන විසරද සම්මාන කියන උපාධිය පිරිනමලා තියෙනවලු. ඊගාට 1976 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ
මහානායක පදවියට පත් වෙලා තියෙනවානේ. ඊගාට 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාවේනේ අමරපුර මහා මහෝපාද්‍යය ශාසන සෝබන කියන ගෞරව නාමයෙන් පිදුම් ලබලා තියෙනවා. මේ විදිහට රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය මේ කියන විවිධ ශේස්ත්‍ර වෙනුවෙන් විශාල සේවයක් සිද්ධ කරපු රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ 1997 ජුලි 4 වෙනිදා අපවත් වෙනවා. මේ තිසා ඊගාවට අනගාരിക ධර්මපාලතුමා සම්බන්ධව කතා කරන්නේ අනගාരിക ධර්මපාලතුමා උපදින්නේ මිනිස්සු සිංහල නම් භාවිත කරන්න බය වෙච්ච ලැජ්ජ වෙච්ච කාල පරාසයක් තුල නේද? ඒ කියන්නේ සිංහල බෞද්ධ ආගමික දේවල් අර පරිහානියටපත් වෙලා තිබිච්ච යුගයක තමයි අනගාരിക ධර්මපාලතුමා උපදින්නේ නේ. 1864 සැප්තැම්බර් 17 වෙනිදා උපත ලබනවා. තාත්තගේ නම තමයි දොන් කරෝලිස් හේවා විතරණ අම්මා මල්ලිකා ධර්ම ගුණවර්ධනනේ. මේ දෙන්නට දාව උපදිනවා නම මොකද්ද? ඩොන් ඩේවිඩ් හේවා විතරණනේ. ඊගාවට මෙයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ ඉන්නවා කවුද? සයිමන්, එඩ්මන්, චාර්ලිස් කියලා සහෝදරයෝ තුන්දෙනෙක්. ඊගාට එක සහෝදරියක් ඉන්නව නේද? ඊගාවට අනගාരിക ධර්මපාලතුමා එහෙම නැත්නම් ඩොන් ඩේවිඩ් හේවා විතරනේ 1878 ඉඳලා 1874 දක්වා බැප්ටිස් සිංහල පාසලෙත් 1874 ඉඳලා 1876 දක්වා සාන්ත බෙනඩික් විද්‍යාලයේ ඊගාට 1878 ඉඳන් 1878 දක්වා 76 ඉඳලා 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ඊට අමතරව 1878 ඉඳලා 1883 දක්වා සාන්ත තෝමස් විද්‍යාලයේ නේද අධ්‍යාපනය ලැබෙනවා. ඊගාට 1931 ගිහියෙක් විදිහට වයස අවුරුදු 57 දී කොහෙද විද්‍යෝදය පිරිවෙන් භූමියේදී අවසාන දේශනය සිද්ධ කරනවා. එතනින් පස්සේ මොකෝ වුණේ රුසෙන්? පැවිදි වුණානේ වයස අවුරුදු 57 දී අනගාരിക ධර්මපාලතුමා පැවිදි වෙනවා. පැවිදි නාමය තමයි සිරිදේව මිත්ත ධර්මපාල කියලා ඔයගොල්ලෝගේ පොතේ ඇති. ඊගාට 1933 ජනවාරි 16 වෙනිදා උපසම්පදාවටපත් වෙනවා. ඒ අවුරුද්දෙම ඒ කියන්නේ 1933ෙම අප්‍රේල් 29 වෙනිදා අපවත් වෙනවා. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි ඔකෙදි කතා කරේ. කාගේද? රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ සහ අනගාരിക ධර්මපාලතුමාගේ චරිත කතාව. පැහැදිලිනේ? ඒක මම හිතනවා මහා ලොකු දෙයක් නෑ ඒකේ තියෙන ඔය චරිත කතා දෙක සම්බන්ධව. මේ පාරේ එන චරිතේ කතාව මොකද්ද කියලා මම ඒක දානවා හොඳයි. ඒක ඔයගොල්ලන්ට දැන් බදාද වෙන්න කලින් මම ওই ලින්ක් එකකින් එන්න කියනවා. ඒ එන්න කිව්වට පස්සේ එන්න හොඳයි. හරිද? ඒ ඇවිල්ලා පැටියෝ මේ රුෂෙන් විනාඩි 10ක් වගේ ඇතුළත එන කාරණා ටික කියනවා. ධම්මපදයේ ගාථාව, චරිත කතාව, ඊගාවට සංගායනාවල මොකද්ද? ඔය ටික ඒ ටික කියාගෙන යනවා. හොඳයි. මේ සරලව මේ පැහැදිලි කරලා දීමක් කරන්නේ. තේරුණාද? විෂය නිර්දේශය සරලව පැහැදිලි කරලා දීමක්. ඊගාවට දිවි මගට එළි දෙන ධම්පද කියලා මාතෘකාවක් 6 වෙනි එක. මේකෙදී කතා කරන්නේ ධම්මපදයේ සම්බන්ධවනේ. බුදුහාමුදුරුවෝ 45 වසක් එහෙම නැත්නම් අවුරුදු 45ක් දේශනා කරන ලද දහම් කරුණු එකතු කරලා තමයි මේ කියන ධම්මපදයේ කියන මහායගී ග්‍රන්ථය නිර්මාණය කරලා තින්නේ. එතකොට ධම්මපදයේ අන්තර්ගත වෙන්නේ බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරන්නට යෙදිච්ච වැදගත් ධර්ම කාරණා නේද? කුඩා කුඩා දහම් කරුණු එකතු කරලා තමයි ධම්මපදයේ නිර්මාණය කරලා තින්නේ. ධම්මපදයේ අයිති වෙන්නේ පුතේ කුද්දක නිකායට. නිකාය ග්‍රන්ථ පහක් තියෙනවනේ නේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒ පහෙන් කුද්දක නිකායට තමයි ධම්මපදයේ අයිති වෙන්නේ. කුද්දක නිකායේ ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒ 15න් 15 වෙනි පොත තමයි ධම්මපදය කියලා කියන්නේ. එතකොට ධම්මපදයේ පැටියෝ බෞද්ධයාගේ අත්පොත විදිහට හඳුන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි එදා හිටව මිනිස්සු ධම්මපදයේ තැන් තැන් වල අරගෙන ගිහිල්ලා ඒ දහම් කාරණා කටපාඩම් කරා. කටපාඩම් කරලා ඒ දහම් කාරණා මතක තියාගත්තා. මතක තියාගෙන මොකෝ කරේ? ඒ දහම් කරුණු අනුව තමන්ගේ ජීවිත සාර්ථක කරගත්තා නේද? එතකොට ওই විදිහට. ඊගාට ධම්මපදයේ අන්තර්ගතය සම්බන්ධව කතා කරනවා. මේකේ පැටියෝ මේ ගාථා 423යි වග්ග 26යි නිදාන කතා 299යි නේ. ගාථා ප්‍රමාණයට වැඩිය නිදාන කතා ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ එකම නිදාන කතාවකට ගාථා දෙකක් තුනක් සමහර වෙලාවදී දේශනා කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගාථා ප්‍රමාණය 423ක් වෙනකොට නිදාන කතා ප්‍රමාණයේ විමුක්ති කීයක් වෙලා තියෙනවද? 299ක් වෙලා තියෙනවනේ. ධම්මපදයේ සම්බන්ධව සරල පැහැදිලි කිරීමක් මම ඊයේ ඔයගොල්ලන්ට ලබා දීපු නෝට් එකේ 8 වෙනි පිටුවේ මට මතක විදිහට ඒක ඇති. බලන්න හොඳේ. ඊයේ මම දීපු නෝට් එක print හැබැයි නෑ නේද? හරි. මේ අහන්න ඊගාවට 7 වෙනි පාඩමේදී කතා කරන්නේ සීලය හා භෞතික සංවර්ධනය කියලා මාතෘකාවක්. යම් කිසි කෙනෙක් යම් තාක් දුරට සිල්වත් වෙනවද? ඒ හා සමානව පුතේ මොකෝ වෙන්නේ? එයාගේ භෞතිකයේ පැටියෝ මේ දරුවෝ සංවර්ධනය වෙනවනේ.
යම් කිසි කෙනෙක් යම් තාක් දුරට සිල්වත් වෙනවද ඒ හා සමානව එයාගේ භෞතිකය සංවර්ධනය වෙනවා. හරි. ඒකට මම එක උදාහරණයක් කියන්නම්. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය නොකරනවා කියලා කියන්නේ එයා සිල්වත් කෙනෙක් නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පැටියෝ එයාගේ භෞතිකය සංවර්ධනය වෙනවා කොහොමද? එයාට පරමායුෂ වින්දනය කරන්න අවස්ථාව ලැබෙනවා නේ. ඊගාට යම් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා කියන්නේ එයා සිල්වත් නේ. ආයේකේ ප්‍රතිඵලයක් විදිහට එයාගේ දේවල් හොරකම් කරන්න තව කෙනෙක් පෙළඹෙන්නේ නැහැ හොරකම් කරන්නෙත් නෑ. තේරුණා? ඒව නම් දන්නේ නැහැ නැද්ද? නෙළුම්. ඔව්. මේ බලන්න මේකේ කියනවා මේ දැන් සීලය කියලා කියන්නේ කාය වාචානං සමෝදානං සීලං. කායික වාචසික ශික්ෂණය, කය වචන දෙකේ සංවරකම, කය වචන දෙකේ හික්මීමට කියනවා පුතේ සීලය කියලා නේද? එතකොට යම් කිසි කෙනෙක් යම් තාක් දුරට සිල්වත් වෙනවද කායික මේ වශයෙන් සහ වාචසික මේ වශයෙන් ඒහා සමානව එයාගේ භෞතිකයේ සංවර්ධනය වෙනවා. දැන් හිතන්න යම් කිසි කෙනෙක් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියලා. එතකොට ආලෝක එයා සිල්වත් නේද? පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා කියලා කියන්නේ එයා සිල්වත්. ඒ හරහා එයාගේ භෞතිකයේ සංවර්ධනය වෙන්නේ කොහොමද? ප්‍රාණඝාතය නොකරනවා නම් පරමායුෂ වින්දනය කරන්න අවස්ථාව ලැබෙනවා. හොරකම් කරන්නේ නැත්නම් එයාගේ දේවල් නැති වෙන්නේ නැහැ නේද? එයාට තව එයාගේ දෙයක් නැතිවීමේ දුක දැනෙන්නේ නැහැ නේ? ඊගාට කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැති එකේ මේ මොකද්ද? භෞතික සංවර්ධනය කොහොමද? ලෙඩ රෝග හැදෙන්නේ නැහනේ. අර හැදෙන එක ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ඊගාට පෞල් සංස්ථාවේ සමගිය වර්ධනය වෙනවනේ. අන්න ඒව භෞතිකයේ සංවර්ධනය වෙනවා. ඊගාට මුසාවාදා බොරු කියන්නේ නැහැයි කියලා කියන්නේ මොකද? කොහොම යාගේ භෞතිකයේ සංවර්ධනය? දැන් බුදුහාමුදුරුව සසරේ කිසිම ආත්මභාවයක කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකෝ වෙන්නේ? බුදුහාමුදුරුව ධර්මසභා මණ්ඩපයට යනකොට වික්ෂුන් වහන්සේලා මොන කාරණාව ගැන කතා කර හිටියත් බුදුහාමුදුරුව ගිහිල්ලා ඇහුවොත් මම එන්න කලින් මොකද්ද කතා කරේ කියලා කතා කර හිටපු දේ ගැන කියනවා. ඒකට හේතුව තමයි බුදුහාමුදුරන්ව රවට්ටන්න හිතෙන්නේ. ඇයි සසරේ කවුරුවත් පුතේ රවට්ටලා නැහැ. තේරුණා? ඊගාට යම් කිසි කෙනෙක් රහමෙර පානය කරන්නේ නැහැ කියලා කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට නේද? ලෙඩ රෝග වලින් බේරිලා ජීවත් වෙන්න පුළුවන් නේද? ඊගාට බුද්ධිය වැඩි දියුණු වෙනවා නේද? මානසික ගැටලු ඇති වෙන්නේ නැහැ නේ. ඔක තමයි භෞතිකයේ සංවර්ධනය වීම. පැහැදිලිනේ? එතකොට ওই පාඩමේදී කතා කරන්නේ සීලය හා භෞතික සංවර්ධනය. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ හික්මීම. යම් කිසි කෙනෙක් කායික මේ වශයෙන් සහ වාචසික මේ වශයෙන් හික්මිලා සිල්වත් වෙලා ජීවත් වෙනවද? ඒ හරහා පැටියෝගේ භෞතිකයේ සංවර්ධනය වෙනවා. පැහැදිලිනේ? හරි. මම හිතනවා හොඳේ මේ සරලව පැහැදිලි කරගෙන දීලාගෙන යන්නේ හොඳේ. මගේ නෝට් එකක් කියව ගන්න ඔය අතරේ. පන්ති ඉවරෙච්ච ගමන් මගේ නෝට් එක කියවද ඔයගොල්ලෝ? මම දැම්මට පස්සේ. ඈ? කියුවේ නේ? හරි. ඒක කියව ගන්න හොඳේ. නිම්සර කියවලා. හරි. ඒක කියව ගන්න. ඊගාට 8 වෙනි පාඩම 8 වෙනි පාඩමේ මාතෘකාව තමයි දියුණුවේ හා පිරිහීමේ දොරටු. මේ පාඩම අනිවාර්යෙන් බලාගෙන ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න. දියුණුවේ හා පිරිහීමේ දොරටු. හරි? මේවා මේ බරසාර පාඩම්නේ නේද? මේකේ දැන් යම් කරුණු ගොඩක් දැන් හොඳට සරලව මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ පොත පරිශීලනය කරගෙන යනකොට පොත හරි මම දීපු අර නෝට් එක ඔය මුලින්ම දාලා තියෙන්නේ. සම්පූර්ණ විෂය නිර්දේශයේ සරලව පැහැදිලි කරපු නෝට් එක. ඒක කියවගෙන යනකොට මේ පාඩම් වල කරුණු ගොඩක් තියෙනවා. මේ පාඩම් වල එහෙම කරුණු නැහැ කියලා පැටියෝ අපිට තේරුම් යනවා. තේරුණා? අන්න එහෙම තේරුම් යනකොට ඒ වැඩිපුර කරුණු තියෙන පාඩම බලලා ෂෝට් නෝට් එකක් ගහගන්න. හරිද? දැන් මේක මේ 8 වෙනි පාඩම පුතේ කරුණු ගොඩක් තියෙන පාඩමක්. මේකදී කතා කරන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු. දියුණුවේ හා පිරිහීමේ දොරටු. හරි ව්‍යග්ගවජ්ජ සූත්‍රයේදී බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා නේද? දීඝජානු කෝලියද? ඔව්. එයා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ එයාද? ඔව් කෙනෙක්ගේ මෙලොවදී ඉමුවට හේතු වන කරුණු මොනවද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවී කතා, කල්යාණ මිත්‍රතානේ. උට්ටාන සම්පදා කියලා කියන්නේ මොකද්ද පුතේ? උත්සාහ සම්පත්තිය නේද? ඊගාට ආරක්ක සම්පදා කියලා කියන්නේ ආරක්ෂා සම්පත්තිය. උත්සාහයෙන් හම්බ කරගත්තු දේ ආරක්ෂා කරගන්නත් දක්ෂ වෙන්න ඕනේ නේ. ඊගාට සමජීවී කතා කියලා කියන්නේ පමන දැනගෙන ජීවත් වෙන එක රුසෙන්. ඒ කියන්නේ අයවැය තුලණය කරගෙන ජීවත් වෙන එක. එහෙම නැත්නම් උපේන ප්‍රමාණය තේරුම් අරගෙන වැය කරන එක. අන්න ඒකට කියනවා සමජීවී කතා කියලානේ. ඊගාට කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ විමුක්ති කලන මිතුරු ඇසුර. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ කියන කරුණු හතර මොනවද? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවී කතා, කල්යාණ මිත්‍රතා කියන මේ කරුණු හතර කෙනෙක්ගේ මෙලව ජීවිතයේ සාර්ථකත්වයට මෙලව ජීවිතයේ දියුණුවට හේතු වන කරුණු හතරක්. පැහැදිලි නේද? ඊගාවට මේකේ උට්ටාන සම්පදා කියන්නේ මොකද්ද? ආරක්ක සම්පදා කියන්නේ මොකද්ද? සමජීවී කතා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රතා කියන්නේ මොකද්ද කියලා මේකේ පැහැදිලි කරලා තියෙනවා. හරිද? මේක කියව ගන්න. දැන් උට්ටාන සම්පදා කියන්නේ මම සරලව කිව්වනේ උත්සාහ සම්පත්තිය කියලා. නේද? මේකේ කියනවා දැන් උත්සාහයෙන් හම්බ කරන්න පුළුවන් රැකියාව මොනවයි? කෘෂි කර්මාන්තයේ වෙළඳාම ගවයන් රැක බලා ගැනීම. ඊගාට දුනු ශිල්පයේ ආරක්ෂක සේවය, ඊගාට වෙනස් ශිල්ප කර්මාන්තනේ. ඊගාට යම් කිසි කෙනෙක් දැන් ඔහොම කරගෙන යනකොට මේ වෙළඳාම තෝරගත්තොත් නොකල යුතු වෙළඳාම් පහක් ගැන කියනෝ නේද?
ඊගාවට තමන්ගේ ධනෙ ආරක්ෂා කරගන්න ඕන කාගෙන්ද කියලා මේකෙදි කියනවා. කාගෙන්ද? රජයට අයත් වීමෙන්, ගින්නට අයත් වීමෙන්, ජලයට ගහගෙන යෑමෙන් නේද? ජලය ගහගෙන යන්න පුළුවන්. ඊගාට තමන් මේ අධහැමි රජදරුවන්ට අයිති වෙන්න පුළුවන් නේ. තමන් ප්‍රිය නොකරන මිනිස්සුන්ට අයිති වෙන්න පුළුවන්. ප්‍රිය උන්ට අයිති වුණත් කම නැති සල්. තමන් කැමති නැති කෙනෙකුට තමන්ගේ ධනෙ අයිති වෙනවා නන්නේ. එතකොට ඔන්න ඔය කියන ධන විනාශ මුඛ වලින් තමන්ගේ ධනෙ ආරක්ෂා කරගන්න එකට තමයි ආරක්ක සම්පදා කියලා කියන්නේ. ඊගාවට සමජීවී කතා කියලා කියන්නේ පමණ දැනගෙන ජීවත් වෙන එක, උපයන ප්‍රමාණය තේරුම් අරගෙන වැය කරන එකනේ. ඊගාට කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ කලන මිතුරු ඇසුර, මිත්‍රයා තුර තියෙන සද්ධා, ත්‍යාග, ප්‍රඥා කියන නේද? මේ ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමේ අරමුණ ඇතිවලු මිත්‍රයෙක් තෝරගන්න ඕන ආලෝකනේ. වාසි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හරිද? එහෙමයි කියන්නේ. ඊගාවට ඒකෙදි කතා කරේ දැන් ව්‍යාග්ගපච්ච සූත්‍රය ඇතුලේ කියලා තියෙන කෙනෙක්ගේ මෙලව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා මොනවයි? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවී කතා, කල්යාණ මිත්‍රතා. පැහැදිලි නේද? හරි. ඊගාවට මහා මංගල සූත්‍රය ඇතුලේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කෙනෙක්ගේ මෙලව දියුණුවට හේතු වන නේද? එහෙම නැත්නම් මංගල කරුණු 38ක්, මංගල කරුණු 38 ඔය පොතේ තියෙනවා මොනවයි? අනුවණීන් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදියේ උත්තන් පිදීම, ඔය කියන ඒ කාරණා 38ට බලා ගන්න හොඳේ. ඒ 38ට කියවගන්න අනිවාර්යෙන් 10ක් කටපාඩම් කරලා තියාගන්න. මම මේ කියන ටික එහෙම කරගන්න හොඳේ. ලියාගත්තත් කමන්නේ. මංගල කරුණු 10ක් කටපාඩම් කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඊගාට 8 වෙනි පාඩම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න. ධම්මපදයේ එන ගාථාව මොකද්ද කියලා මම කියනවා. හරි. ඊගාට ආදර්ශවත් චරිත කියන මාතෘකාව යටතේ එන චරිත කතාව මොකද්ද කියලා කියනවා බදාද වෙන්න කලින්. ඊගාවට සමාධිගත සිතක මහිම කියන පාඩම එක ටිකක් වැඩිපුර බලා ගන්න. හරි. ඊගාට බුදු ගුණ වලින් එන්නේ මොන බුදු ගුණේද කියලා බදාදා දවස් ඇතුළතදී කියනවා. හොඳේ. බදාදා ඉක්වෙන්නට පෙර. හරි තිසල්. බදාදා යන්නට කලින්. මේ තිසල් කියන්නේ අපේ දර්ශනේ ඉන්නවද? තරාපිටිය දර්ශන නෙවෙයි. ඇතිලේ දර්ශන. නැද්ද? ඔව් ඉන්න. අපෝ. ඉන්න. හරි. ඉන්නවනේ. අපෝ කියන්නේ ඇයි නැද්ද? ඊගාවට මේකෙදි පුතේ කතා කරනවා පරාභව සූත්‍රයේදී කෙනෙක්ගේ පරිහානියට හේතු වන කරුණු ගාථා 12කින් බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා. ධර්මයට අකමැති වීම නේද? ඒ විදිහට තිනවා. අසත් ධර්මයට ප්‍රිය වීම, අසත් පුරුෂයන්ට ප්‍රිය වීම, සත්පුරුෂයන්ට ප්‍රිය නොවීම, නිතර නිතර සුළු බව, යම් කිසි කෙනෙක් හැම වෙලේම නිදා ගන්නවා නම් නේද? ඒක පිරිහීමේ ලක්ෂණයක් රුසේ. ඉක්මනින් මේකේ පාඩම් ටික හොඳේ. අද අපි පාඩම් ඔක්කොම ටික අද කරන්නද? එපා වෙනවනේ. මේ සරලව පැහැදිලි කරලා දීමක් පුතේ මේ කරන්නේ හොඳේ. නිම්සර සරලව පැහැදිලි කරලා දීමක් තමයි පැටියෝ විහිණි මේ කරන්නේ. හොඳේ. එතකොට මේවා මීට කලින් ඔයගොල්ලෝ කරලා තියෙන නිසා ඊටාම සරලව පැහැදිලි කිරීමක්. දීර්ඝ වශයෙන් යම් කිසි කෙනෙක්ට ඕන නම් මට මැසේජ් එකක් දාන්න හොඳේ. ඒක මම එවලෙම එවනවා. හොඳේ. මට මැසේජ් එකක් දාන්න මේ ආවල් පාඩම මට දීර්ඝ පැහැදිලි කිරීමක් ඕන කියලා. හරි ඒක මම වොයිස් මැසේජ් එකක් හරි දානවා. හරි පැය ගානක එකක් හරි කමන්නේ මම දාන්නවා. හරිද මේ දවස් ටිකේ පොඩ්ඩක්. හරි. ඊගාවට ඔකේදී පරාභව සූත්‍රය ඇතුලේ කියන්නේ පිරිහීමේ කරුණු නේද? ඒක මේ මොකද්ද කියන්නේ? ජාතිය, ධනය, ගෝත්‍රය මේ කාරණා සම්බන්ධව උදම් වෙලා තමන්ගේ ඥාතීන් පහත් කරලා හිතනවා නම් ඒකත් පිරිහීමේ ලක්ෂණයක් නේද? ඊගාට ස්ත්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි, සූදුව කෙරෙහි ලොල් වෙනවා නම් ඒකත් පිරිහීමේ ලක්ෂණයක් නේද? ඊගාවට ඉක්ම ගිය යෝන් බව ඇති කෙනෙක් තරුණ කාන්තාවක විවාහ කරගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකින උත්සාහ කරනවා නම් ඒකත් පිරිහීමේ ලක්ෂණයක් නුනේ. අර උදාහරණයක් විදිහට උද්දාල බමුණගේ කතාව. ඊගාට රසයේ ගිජු විච්ච නාස්තිකාර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ආධිපත්‍යය තබනවා නම් ඒකත් පිරිහීමේ ලක්ෂණයක් නුනේ. හරි මේකේ මේ 8 වෙනි පාඩමේදී පුතේ කතා කරන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු. ව්‍යාග්ගපච්ච සූත්‍රය ඇතුලේ දියුණුවේ දොරටු කීයක්ද? 4ක් කතා කරා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවී කතා, කල්යාණ මිත්‍රතා. ඊගාවට මහා මංගල සූත්‍රය ආශ්‍රයෙන් කතා කරා මංගල කරුණු 38ක් සම්බන්ධව නේද? ඊගාවට පරාභව සූත්‍රය ඇසුරෙන් කතා කරා කෙනෙක්ගේ පරිහානියට හේතු වන කරුණු ගණනාවක් සම්බන්ධව. මේක කියව ගන්න නෝට් එකේ තියෙනවා. තියෙනවනේ මම එවපු නෝට් එකේ. ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. නිම්සර මම අර එවපු පොතට වැඩිය ආලෝක ගොඩක් ළමයි ළඟ මම එවපු පොත තියෙනවා. ඒ පොතට වැඩිය මම මේ ළඟදී එවපු PDF එක ටිකක් බලන්න. ඒකේ අවසානයේ යටම තියෙන පුතේ ප්‍රශ්න ටිකක්, රචනා ප්‍රශ්න ටිකක්. යට ප්‍රශ්නේ ඉඳන් උඩට 20ක් ලියන්න. හොඳයි? නිකන් ඉන්න එකේ ලියන්න. ආයේ මම ලොකටද නැද්ද නේ? ඕවා. දැන් විභාගේ නම් ඉතින් ලියන්න එපා නේද? හරි. ඊගාවට 9 වෙනි පාඩමේදී කතා කරන්නේ බුදුදහමින් හෙළිවන සිතීමේ හා විමසීමේ නිදහස කියලා මාතෘකාවක්. බුදුදහම ඇතුලේ තරම් ලක්ෂ්මී කෙනෙක්ගේ සිතීමේ හා විමසීමේ නිදහස අගය කරපු තවත් දහමක් නැහැ නේද?
එතකොට මේකෙදි පුතේ කතා කරන්නේ කාලාම සූත්‍රය ඇතුලෙන් කාලාම වැසියන්ට බුදුහාමුදුරෝ දේශනා කරනවා යමක් පිළිගන්නට පෙර නේද? මොනවයි කරන්න කියන්නේ ආරංචි මාත්‍රයෙන් ඊගාට પરම්පරාවෙන් ආව කියලා තමන්ගේ න්‍යායයට තමන්ගේ දෘෂ්ටියට ගැලපුණාය කියලා තමන්ගේ ගුරුවරයා කිව්වාය කියලා තමන්ගේ ශාස්ත්‍රූවරයා කිව්වාය කියලා නේද? නිම්සර මතු පිට ස්වභාවය අනුව නේද? ඊගාට සුදුසුයයි පෙනුණු පමණින් යමක් පිළිගන්න එපාය කියලා කියන මේ විදිහට යමක් පිළිගන්න ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ මේක ඇතුලේ පැහැදිලි කරලා දෙනවනේ යාලෝක කාලාම සූත්‍රය තුනේ කොහොමද පිළිගන්න කියන්නේ යම් කිසි දෙයක් කරනකොට ඒ කරන දේ තමන්ට සහ තමන් අවට ඉන්න මිනිස්සුන්ගේ යහපත පිණිස හේතු වෙනවා නම් එවැනි දේවල් කරන්න කියලා කිව්ව නේද? තමන්ටයි තමන් අවට ඉන්න මිනිස්සුන්ටයි අයහපත පිණිස හේතු වෙන දේවල් නොකර ඉන්නේ කියලා කිව්වා. ඊගාට මේ කාලාම සූත්‍රය තමයි මේකේ දීර්ඝ වශයෙන් කතා කරන්නේ. බුදුදහමින් එළිවෙන සිතීමේ හා විමසීමේ නිදහස. කෙනෙක් යමක් පිළිගන්න ඕන කොහොමද කියලානේ. ඊගාවට ඒකට තව උදාහරණ ගණනාවක් තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුලේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ශාස්ත්‍රූත්වය පවා විමසන්න ඉඩ දීලා තියෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ පැටියෝ ඉන්දියාවේ පහළ වෙන්නේ මොන වගේ කාලපරාසයක් තුනේ? බ්‍රාහ්මණ දහම තිබිච්ච නේද? බමුණු දහමේ තියෙන ඉගැන්වීම් තමයි වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගයේ, ත්‍රිවේදයේ, උදකප්පාරිශුද්ධියනේ. මේ කියන ඉගැන්වීම් සම්බන්ධව සැක කරන්න, විවේචනය කරන්න, ඒවා ප්‍රතික්ෂේප කරන්න ඉඩක් නොතිබ්බ කාලයක නේද? එකහෙලා ඒවා පිළිගන්න කියපු කාලයක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. එහෙම පහළ වෙච්ච ගෞතම බුදුහාමුදුරුවෝ මොකෝ කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රූත්වය පවා විමසන්න ඉඩ දීලා තියෙනවනේ. දැන් අර බමුණු දහම ඇතුලේ පුතේ ආගමික ඉගැන්වීම් සම්බන්ධවවත් සැක කරන්න විවේචනය කරන්න ප්‍රතික්ෂේප කරන්න අවස්ථාවක් නොදීපු කාලයක බුදුහාමුදුරුවෝ මොකෝ කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රූත්වය පවා විමසන්න අවස්ථාවක් දීලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුලේ. මොකෝ කියන්නේ? යම් කිසි කෙනෙක්ට තව කෙනෙක්ගේ හිත් දකින්න තරම් නුවණක් නැත්නම් මොකෝ කරන්න ඕනේ? ඒ කෙනාගේ කාය වාක් සමාචාරය නිරීක්ෂණය කරලා එයා ඇත්තටම සම්මා සම්බුද්ධද කියලා දැනගෙන පිළිගන්න කිව්වනේ. දැන් බුදුහාමුදුරුවත් ඇත්තටම සම්මා සම්බුද්ධ මම තමයි සම්මා සම්බුද්ධ පිළිගන්න කියලා කිව්වේ නැහැ. විමසලා බලන්න නේද? අන්න පුද්ගලයාගේ විමසීමේ හා පුද්ගල නිදහස අගය කරලා තියෙනවා. විමසීමේ නිදහස. සිතීමේ හා විමසීමේ නිදහසනේ. ඊගාට කිසాగෞතමීට ලබා දීපු අභ්‍යාසය මගින් කිසాగෞතමීට එකපාර තමන්ගේ දරුවා මැරිලා කියලා කියන්නේ ගියේ නැහැ බුදුහාමුදුරුවෝ ඒ වෙනුවට මොකෝ කරේ? නොමලගේකින් අබ්බ මිටක් ගෙන්නේ කිව්වා. හැම ගෙදරකම මොකෙක් හරි මැරිලා හිටියනේ. කිසాగෞතමී තේරුම් ගත්තා මරණය කියන ධර්මතාවය මේ ලෝකේ ඉන්න හැමෝටම පොදුයි කියලා. නේද? ඒකිනුත් පැහැදිලි වෙන්නේ මේ මොකද්ද? සිතීමේ හා විමසීමේ නිදහස අගය කිරීමනේ. ඊගාට නිගණ්ඨයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් විච්ච උපාලි බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා මොකෝ කරන්නේ? බුදුහාමුදුරුත් එක්ක කතා කරනවා වාද විවාද කරන්න ආපු මිනිහා කතා කරලා බුදුදහම ගැන පැහැදෙනවා. ඊට පස්සේ පැවිදි වෙන්න ආශාවක් ඇති වෙනෝනේ. බුදුහාමුදුරුවෝ කියන උපාලි ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔයා ප්‍රසිද්ධ කෙනෙක්, ඔයා උගත් කෙනෙක්, ඔයා නිගණ්ඨයන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් කියලා නේද? එහෙම කියලා මොකෝ කියන්නේ? ඔයා වගේ කෙනෙක් ජීවිතය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයිට වඩා හිතන්න කියලා කිව්වා. ඒකනොත් පැහැදිලි වෙන්නේ පුද්ගල නිදහස අගය කරපු අවස්ථාවක් නේ. බුදුදහම කියලා කියන්නෙම පුද්ගලයාගේ සිතීමේ හා විමසීමේ නිදහස අගය කරපු දහමක් නේ. ඒහිපස්සික කියලා කියන්නේ. දැන් ඒහිපස්සික කියලා කියන්නේ මොකද්ද? එව බලව. මේ ඇවිල්ලා බලන්න සුදුසු දහමක් කියලානේ කියන්නේ. ඒහිපස්සික කියලා කියන්නේ ධර්ම රත්නයේ තියෙන ගුණ අතර එකක් නේ නේද? එතකොට බුදුහාමුදුරුවන් මේ දහම එකපාර පිළිගන්න කියලා කිව්වේ නැහැ. කැමති නම් පිළිගන්න නැත්තම් නිකන් ඉන්න නේ ලක්ෂ්මී. එතකොට පුද්ගල නිදහස අගය කරපු දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහමින් හෙළිවන සිතීමේ හා විමසීමේ නිදහස උදාහරණ හතරක් කතා කරා. පළවෙනි එක කාලාම සූත්‍රය. දෙවෙනි එක මහා පරිනිබ්බාන සූත්‍රයේදී තමන්ගේ ශාස්ත්‍රූත්වය විමර්ශනය කරන අවස්ථාවදීම කිසాగෞතමීට ලබා දීපු අභ්‍යාසය. ඊට හතරවෙනි එක නිගණ්ඨයන්ගේ ප්‍රධාන ශ්‍රාවකෙක් විච්ච උපාලිට ලබා දීපු අභ්‍යාසය. ඔය කියන කාරණා සියල්ලම පුතේ පැහැදිලි වෙන්නේ මොකද්ද? පුද්ගල නිදහස අගය කරපු දහමක් තමයි බුදුදහම. හරි? සරලව පාඩම් ටික සම්බන්ධව තමයි හේෂාන් පැහැදිලි කරලා දීගෙන යන්නේ. නිදිමතයිද ඔයාලට? නෑනේ. 12 වෙනකම් මනම් අමාරුද? එහෙනම් 11ව කමක් නැද්ද? මැසේජ් එකක් දැම්ම කමක් නැහැ කියලා. එහෙනම් ඉතින් අවුලක් නැහැ. මැසේජ් 3යි 4යි 5යි කමක් නැත්තම් කමක් නැහැ. ඊගාවට 10 වෙනි එක බෞද්ධ අනන්‍යතාවයේ සුරකිමින් සහජීවනයෙන් ක්‍රියා කරමු කියලා මාතෘකාවක්. බෞද්ධ අනන්‍යතාවය කියලා කියන්නේ මොනවයි? අපිට අපේ කියලා නේද? අනන්‍යතා ලක්ෂණ ගණනාවක් තියෙනවනේ. දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කියන්නේ බෞද්ධයන්ගේ අනන්‍යතා ලක්ෂණ නේ. විහෙර විහාර කියලා කියන්නේ බෞද්ධයන්ගේ අනන්‍යතා ලක්ෂණ නේ. අපේ දේවල් රැක ගන්න අතරේ මොකෝ කරන්න ඕන කියන්නේ? සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. අපේ දේවල් ආරක්ෂා කරගන්න අතරේ පැටියෝ මොකෝ කරන්න ඕන? සහජීවනයෙන් අනිත් ආගම්වල මිනිස්සුත් එක්ක බොහොම සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ එහෙම ජීවත් වෙච්ච ශාස්ත්‍රූවරයෙක් නේ. දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙන කාලේ වෙනකොට බෞද්ධයෝද හිටියේ රුසෙන්? නෑනේ නේ. අන්‍ය ආගමික මිනිස්සු හිටියේ. වෙනත් ආගම්වල මිනිස්සු. ඒගොල්ලොත් එක්ක බොහොම සුහදව සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ නේද? එතකොට මේකෙදි කතා කරන්නේ බෞද්ධ අනන්‍යතාවයේ සුරකින අපේ දේවල් ආරක්ෂා කරගන්න අතරේ අනිත් මිනිස්සුත් එක්ක සහජීවනයෙන් ජීවත් වීම.
මැසේජ් 8යි. හරි. මේ අහන්නේ එතකොට මේකෙදි කතා කරන්නේ බෞද්ධ අනන්‍යතාවය සහ සහජීවනය. බෞද්ධ අනන්‍යතාවය කියලා කියන්නේ අපේ දේවල් ආරක්ෂා කර ගැනීමනේ. බෞද්ධ අනන්‍යතා ලක්ෂණ ආරක්ෂා කර ගැනීම. ඒව ආරක්ෂා කරගෙන අතරේ ඒව පාවල දෙන්නේ නැතුව නේද? ඒව ආරක්ෂා කරගන්න අතරේ මොකෝ කරන්න ඕනද? අනිත් ආගම්වල මිනිස්සුත් එක්ක සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වෙන එක. සහයෝගය කියන්නේ සහජීවනය කියන්නේ මොකද්ද? මට කියන්න බලන්න රුසියන් සහජීවනය කියන්නේ මොකද්ද? සහජීවනය කියලා කියන්නේ අපි හිතනවට වැඩිය ලොකු බරපතල අදහසක් තියෙන දෙයක් නේ. සහජීවනය කියලා සරලවම කියන්නේ අනිත් ආගම්වල මිනිස්සුන්ට එයාලගේ ආගමිකවතාවන් නිසි පරිදි පාඩුවේ සිද්ධ කරගෙන යන්න. කොටින්ම ඇඟිලි නොගහ ඉන්නනේ. ඒවට ඇඟිලි නොගහ ඒගොල්ලෝගේ ආගමිකවතාවන් නිසි පරිදි සිද්ධ කරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙන එකටයි සහජීවනය කියලා කියන්නේ. තේරුණාද? ඒක තමයි සහජීවනය කියලා කියන්නේ. හරි. එතකොට මේ බෞද්ධ අනන්‍යතාවයේ අපේ දේවල් ආරක්ෂා කරගන්න අතරේ අනිත් ආගම්වල මිනිස්සුත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි 10 වෙනි පාඩමේදී කතා කරන්නේ. පැහැදිලිනේ? ඊගාට 11 වෙනි පාඩමේදී කතා කරන්නේ මේ පුද්ගල විෂමතා සහ කර්මය කියලා මාතෘකාවක්. මේකේ මේ සූත්‍රය මොකද්ද පැටියෝ? මොකද්ද ඔකේ කතා කරන සූත්‍රය මොකද්ද? මොන සූත්‍රයේදීද කියන්නේ? පුද්ගල විෂමතා සහ කර්මය සම්බන්ධව කතා කරන සූත්‍රයක්. චුල්ලකම්ම විභංග කියන සූත්‍රයනේ. දැන් චුල්ලකම්ම විභංග කියන සූත්‍රයේදී තෝදෙය්‍ය කියලා තරුණේ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කියන බුදුහාමුදුරනේ මම සමාජය තුළ පුද්ගල විෂමතා 14ක් දකින්න. මොනවයි ඒ? පුද්ගල විෂමතාවයක් කියලා කියන්නේ මොකද්ද? කෙනාගෙන් කෙනාට අඩු වැඩි බවකින් යුක්තව ඉපදීමනේ. දැන් මට තියෙනවා වගේ තව කෙනෙක්ට නැහැ. එයාට තියෙනවා වගේ මට නැහැනේ. නේද? හරි. හැමෝටම අදරයක් කන්න තියෙනවද? හැමෝටම කන්න නැහැ. තේරුණාද ආලෝක? හැමෝටම හෙට උදේ කන්න තියෙනවද? නැහැ. කෙනාගෙන් කෙනාට වෙනස්. තේරුණාද? අන්න ඒ වෙනස්භාවයට කියන පැටිය විෂමතාවය කියන. එහෙම කෙනාගෙන් කෙනාට අඩු වැඩි බවකින් යුක්තව උපදින්න හේතුව තමයි තෝදෙය්‍ය කියන තරුණයා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අහන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ කියනවා එහෙම කෙනෙක් උපදිනවා නම් ඒ උපදින්න හේතුවම මැසේජ් 10යි. ඒ උපදින්න හේතුවම තමයි මොකද පුතේ? කර්මය. සසරේ කරන ලද කුසල අකුසල කර්ම නිසා තමයි එහෙම වෙන්නේ කියලා කියන ලක්ෂණය. පැහැදිලි? එතකොට ඕකේ කියනවා ආයුෂ අඩු වෙලා උපදින්න හේතුව. මොකද්ද? හේතුව තමයි සත්තු මැරීම. කර්මයමයි හේතු වෙන්නේ නේ. ඊගාට දීර්ඝායුෂ ඇති වේ උපදින්න හේතුව තමයි සත්තුන්ට දයාව, මෛත්‍රිය, කරුණාව දැක්වීමනේ. බොහෝ ආබාධ ඇති වුන් අපි දැකලා තියෙනවා. හැමදාම උණ හෙම්බිරස්සාව කැස්ස. ඒකට හේතුව තමයි සත්තුන්ට පහර දීම. සත්තුන්ට ඉන්න දීපු නැති එකනේ. ඊගාට අල්ප ආබාධ ඇතිය. සත්තුන්ට සැලකීම නිසා අඩු ආබාධ ඇති උපදිනවා. හරිද? ඊගාට අවලස්සන වෙලා උපදිනවා මොකක් උඩ මේ? ද්වේෂ කිරීම තුල. ලස්සන වෙලා උපදිනවා දේශ නොකරවම. තේරුණේ? ඊගාවට යසස් ඇතිය. යසස් කියන්නේ කීර්තිය නේද? අන්සැපද දැකලා සතුටු වෙන්නේ නැත්නම් කීර්තිය නැති වෙලා යනවා. තේරුණේ? එහෙම මේ ගොඩක් තියෙනවා නේද? ඊගාට උසස්සේ සම්මත කුලවල උපදිනවා මොකක් නිසායි? ගරු කළ යුත්තන්ට ගරු කිරීම තුල. තේරුණේ? ඔය වගේ. ඊගාට නුවණින් යුක්ත වෙලා උපදිනවා මොකක් නිසායි? කුසල කුසලය ඊගාට සත්‍ය අසත්‍ය පිළිබඳ විමර්ශනය කරන නිසා. නේ? ඒ වගේ මේ පුද්ගල විෂමතා 14ක් සම්බන්ධව තමයි මේ පාඩමේදී කතා කරන්නේ. තෝදෙය්‍ය කියන තරුණයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා එයා සමාජය තුල දකින පුද්ගල විෂමතා 14ක් සම්බන්ධව කතා කරනවා. මගේ නෝට් එකේ 16 වෙනි පිටුවේ ටික තියෙනවා. ඒක කියව ගන්න මොනවද පුද්ගල විෂමතා කියලා. ඒකේ පාළි එකක් තියෙනවා අප්පායුකා, දීඝායුකා, බහුආබාධා, අප්පාබාධා නේ. එහෙම තියෙනවනේ. වන්නවන්තා, ඊගාට දුබ්බන්නා, අප්පේ සක්කා, මහේ සක්කා නේ එහෙම තියෙන්නේ. නීච කුලා, උච්ච කුලා නේ. උච්චා කුලීනා, දුප්පඤ්ඤා නේද? පඤ්ඤාවන්තා, පඤ්ඤවන්තා එහෙම තියෙනවා. ඔය මේ තෝදෙය්‍ය තරුණයා සමාජය ඇතුළත දක්වපු පුද්ගල විෂමතා 14. එහෙම උපදින්න හේතුව තමයි බුදුහාමුදුරන්ගෙන් මෙයා ගිහිල්ලා අහන්නේ තිනුක. ඒකට පිළිතුරු දෙන බුදුහාමුදුරෝ කියනවා කර්මය නිසා සසරේ කරන ලද කුසල සහ අකුසල කර්ම නිසා තමයි එහෙම වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒතකොට ඔය ටික. දේරාද වෙන්නේ. මෙනුක මෙනුල මොකෝ කේස් එක මෙනුල. මෙනුල ගැටලුවක් නැහැ නේ. හරි. ඊගාවට සසර දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල දහම කියලා මාතෘකාවක් 13 වෙනි පාඩම. හේතුඵලවාදී දහම කියලා කියන්නේ පැටියෝ මොකද්ද? සසර දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල දහම. පටිච්ච සමුප්පාදයේ පුතේ හේතුඵලවාදී දහම කියලා කියන්නේ නේ. එතකොට හේතුඵලවාදී දහම කියලා කියන්නේ යමක් සිද්ධ වෙනවාද ඒකට යම්කිසි හේතුවක් තියෙනවාය කියන කාරණාවනේ. හේතුඵලවාදී දහම. එතකොට මේ දහම ඇතුලේ කියන්නේ මොකද්ද? යමක් සිද්ධ වෙනවද ඒකට යම්කිසි හේතුවක් තියෙනවා. මේකදී පුතේ කතා කරන්නේ හේතුඵලවාදී දහම සම්බන්ධව. පැහැදිලි? බුදුදහම කියලා කියන්නේ හේතුඵලවාදී දහමක් නේද?
ඒකට උදාහරණයක් දීලා දෙනවා මොකද්ද මේ ඇති කල්හි මේ ඇති වේ. මෙය හට ගැනීමෙන් මෙය හට ගැනී. මෙය නැති කල්හි මෙය ඇති නොවේ. මෙය නැතිවීමෙන් මෙය නැති වී යයි. දැන් උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ මනුස්ස ජීවිතය සම්බන්ධව පැහැදිලි කරලා තියෙනෝනේ නේද? මෙය ඇති කල්හි මෙය ඇති වේ. මිනිස්සෙක් පුතේ සසර හටගන්නෙම තෘෂ්ණාව නිසා. තේරුණා? ඊගාට කියනවා මෙය හට ගැනීමෙන් මෙය හටගනී. තෘෂ්ණාව හටගත්තු නිසා තමයි සත්‍යයක් පහළ වෙන්නේ. තේරුණා? මෙය නැති කල්හි මෙය ඇති නොවේ. අන්න තෘෂ්ණාව නැති වුණාට පස්සේ සත්‍යයක් නැහැ. තේරුණා? මෙය නැතිවීමෙන් මෙය නැති වී යයි. තෘෂ්ණාව නැති නිසා තමයි ජීවියා කියන එක නැති වුනේ. තේරුණා? දැන් මල් පෝච්චියක් ගත්තත් එහෙමයි. ඕනම දෙයක පුතේ හැම දෙයකම හේතුවක් තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා තමයි හැම දෙයක්ම හටගන්නේ නේ. හැමදේම මේ ලෝකෙ වෙන්නේ. බොලා මේ රෑ 10ට 11ට මොහොම ඉන්නේ. මොකක් හරි හේතුවක් නිසානේ නේද? ඒතකොට හැම දෙයකටම මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකටම පැටියෝ හේතුවක් තියෙනවා. අනේ නිසා බුදුදහම කියලා කියන්නේ මොන දහමක්ද? හේතුඵලවාදී දහමක්. අර අස්සජි මහරහතන් වහන්සේගෙන් උපතිස්ස ගිහිල්ලා අහනවනේ ඔබේ ගුරුවරයා කවුද? එයාගේ දහම මොකද්ද කියලානේ. ඒ වෙලාවේ අර දේශනා කරන්නේ ඒ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආය තේසං චේයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝනේ. මහා ශ්‍රමණ කියලා එතන බුදුහාමුදුරු හඳුන්වන්නේ නේද? මගේ ශාස්ත්‍රූවරයා තමයි බුදුහාමුදුරු. උන්වහන්සේගේ දහම හේතුඵලවාදී දහමක්. යම් හේතුවක් තියෙනවද ඒ නිසා තමයි යම් ඵලයක් හටගන්නේ. නේද? යම් ඵලයක් තියෙනවද ඒ ඵලේ හට අරන් තියෙන්නේ මොකක් නිසායි? යම් හේතුවක් නිසා. නේ? ඒතකොට හේතුඵලවාදී දහම සම්බන්ධව තමයි ඔය පාඩමේදී කතා කරන්නේ. ඒකේ මහා ලොකු කාරණා ගොඩක් නැහැ. අර ගාථාව කටපාඩම් කරලා තියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. හරි? බදාදා හවස වගේ බදාදා රෑ වගේ පැටියෝ මම මැසේජ් එකක් දාන්නම් හොඳේ. හරි? ඊගාවට 2023 සමහර අය 2023 මගේ අනුමාන වීඩියෝ එක බලලා තියෙනවා. 2023 එක බලන්න එපා. YouTube එකේ තියෙනකොට පුතේ ඒකේ තියෙනවා මේ දිනේ තියෙනවා දාපු අවුරුද්දකට කලින් දාලා නම් ඒක බලන්න එපා. එහෙනම් ඒක ගිය අවුරුද්ද එකක්. හොඳේ? හරිද? සතියකට දවස් 17කට දවස් 15කට වගේ කලින් දාලා නම් ඒක බලන්න. හොඳේ? තාම මම දාලා නැහැ. සමහර අය දාලා කියලා ඉතින් ඒක බලලා තියෙනවා. මට මැසේජ් දාලා තිබුණා. ඒක දෙන්නේ කියලා. හොඳේ? ඒ 2023 එක 2023 එක බලන්න එපා. කරුණා කරලා මම ඕගොල්ලන්ට මම එවන ලින්ක් එකක් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බලන්න. එහෙම නැත්නම් අර බදාදා දෙන පන්තියට බදාදා විනාඩි 10ක් වගේ ඇතුළත පැටියෝ කියනවා. හොඳේ? හරි නිම්සර එන්නේ මොනවද කියලා. ඊගාවට මේ බුදුදහම පදනම් කරගත් ජීවන දැක්ම කියලා මාතෘකාවක්. ඒකෙදි පැටියෝ කතා කරන්නේ කාලයක් ගත වෙනකොට මිනිස්සුය තුළ තියෙන මානුෂීය ගුණධර්ම කියන දේවල් නැති වෙනවා. තේරුණාද? මිනිස්සුන්ගේ මානුෂීය ගුණධර්ම කියන දේවල් රුසෙන් කාලයක් යනකොට නැති වෙලා යනවා. මේ කිලා යනෝනේ. හරි? එහෙම වුණාට පස්සේ මිනිස්සුන්ට කරන්න ඕනි මොකද්ද නොකරන්න ඕනි මොකද්ද හොඳ නරක කියන්නේ මොනවද ගුණ යහපත්කම් කියන්නේ මොනවද කියලා තිසල් තේරුම් ගන්න බැරුව යනවා. එහෙම කාලෙක මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10ට සීමා වෙනවා නේද? අවුරුදු 10දී තුන් කරන්න ඕනි වැඩ ඔක්කොම කරනවා ලක්ෂණي. හරිද? ඊගාවට අන්න එහෙම කාලෙකදී බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා මොකටේ? කරන්න ඕනි මොකද්ද නොකරන්න ඕනි මොකද්ද හොඳ නරක කියන්නේ මොනවද කියලා මිනිස්සුන්ට කියලා දෙන්න. අන්න එහෙම උපදින බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරන දහම් කාරණා ගණනාවක් නේ. ඉගැන්වීම් ගණනාවක්. මොනවද ඒ ඉගැන්වීම්? චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය. මේවා පුතේ බුදුදහමේ තියෙන මූලික ඉගැන්වීම් නේද? එතකොට මේකෙදි පැටියෝ කතා කරන්නේ ඔන්න ඔය කියන කාරණා හතර සම්බන්ධව. මොකද්ද? චතුරාර්ය සත්‍යයයි, පටිච්ච සමුප්පාදයයි, කර්මයයි, පුනර්භවයයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේක සදාතනිකවම ලෝ පවතින දහමක්. පැහැදිලි? දර්ශනයක් නේද? එතකොට මේ අහන්න චතුරාර්ය සත්‍ය ඊගාවට පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් හේතුඵලවාදී දහම ඒ සම්බන්ධව අපි ඉස්සර කතා කරා. ඊගාවට මොනවයි? කර්මය සම්බන්ධව කතා කරා පුනර්භවය. කර්මය කියලා කියන්නේ සසරේ කරන ලද කුසල අකුසල කර්ම. ඒ කර්මයනේ. ඊගාට පුනර්භවය කියලා කියනවා ඒ කර්ම අනුව ඊගාව ආත්ම භාවයේ සැකසෙන විදිය. මේ ආත්ම භාවයේ යහපත් විදියට ජීවත් වුණොත් ආලෝක මොකෝ වෙන්නේ? සසර ගමන යහපත් වෙනවා. පුනර්භවයේ යහපත් වෙනවා. මේ ආත්ම භාවයේ අයහපත් විදියට ජීවත් වුණොත් තිසල් මොකෝ වෙන්නේ? සසර ගමන දුක්ඛිත වෙනවා. ඊගාව ආත්ම භාවයේ දුක්ඛිත වෙනවා. පැහැදිලි? එතකොට පුනර්භවයේ තීරණය වෙන්නේ මොකක් මතේ? කර්මයේ මත. මේ ආත්ම භාවයේ කරනු ලබන කුසල කුසල කර්ම මත තමයි පුනර්භවය. එහෙම නැත්නම් නැවත ඉපදීම. ඊගාව ආත්ම භාවයේ මොකෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ බුදුදහම පදනම් කරගත් ජීවන දැක්වේ. එතනින් පස්සේ මිනිස්සු මේ කියන දහම බුදුහාමුදුරු ලෝකයට ඉදිරිපත් කරාට පස්සේ මේ දහමට අනුගතව ජීවත් 14 වෙනි පාඩම පරිසර හිතකාමී වෙමු කියලා මාතෘකාවක්. ඒකෙදි කතා කරන්නේ
පරිසරයේ ප්‍රධාන වශයෙන් පැටිය කොටස් දෙකක් තියෙනවා ජීවි පරිසරය සහ අජීවි පරිසරය කියලා කියනෝනේ. එතකොට මේ ජීවි පරිසරයේ පරම යුතුයකම තමයි අජීවි පරිසරයට අයිති දේවල් ආරක්ෂා කරගන්න එක නේද? දැන් ජීවි පරිසරය කියලා කියන්නේ පණ තියෙන ගස් මේ පණ තියෙන මිනිස්සයා ඇතුළු කොටගත්තු සිව්පාවුන් අයිති වෙන පරිසරයට කියනවා ජීවි පරිසරය කියලා. අජීවි පරිසරය කියලා කියනවා ගස්ගල් පර්වත මේවා ඇතුළු කරගත්තු පරිසරය නේද? එතකොට ජීවි පරිසරයේ පරම යුතුයකම තමයි අජීවි පරිසරය ආරක්ෂා කරගන්න එකනේ. දැන් අජීවි පරිසරයට ජීවි පරිසරයේ ඉන්න මිනිස්සු යම් තාක් දුරට හිතයිසී වෙනවද ඒ හා සමානව මොකෝ වෙන්නේ? අජීවි පරිසරයේ පෙරලා මිනිස්සුන්ට හිතයිසී වෙනවනේ. ඒකට උදාහරණයක් විදිහට අර බුදුහාමුදුරෝ මේ බෝධිසත්වයෝ බුද්ධත්වයට පත් වෙන්න ගියපු අවස්ථාව නේද? එතකොට ඒ වෙලාවේදී අර නාගරාජයා නේ නාගය ඇවිල්ලා නේද? මුචලින්ද නාගයා නේ මුචලින්ද නාගය ඇවිල්ලා බුදුහාමුදුරන්ට අර තෙමෙන්නේ නැතුව ඉන්න පිහිට වෙනවනේ. එතකොට ඔන්න ඔය කියන කාරණා ජීවි පරිසරය සහ අජීවි පරිසරය සම්බන්ධව තමයි ඒ පාඩමේදී කතා කරන්නේ. ඊගාවට බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක් කියලා මාතෘකාවක් තමයි 15 වෙනි පාඩම. නිරෝගීකම කියලා කියන්නේ තිසල් මොකද්ද? කායිකමේ වශයෙන් සහ මානසිකමේ වශයෙන් නැතිවන රෝගාබාධයන්ගෙන් තොරව යම් කිසි කෙනෙක් ජීවත් වෙනවද? එයා පැටිය නිරෝගී කෙනෙක් විදිහටනේ හඳුන්වන්නේ නේද? එතකොට මේකෙදි කතා කරන්නේ බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක් කියලා මාතෘකාවක්. බුදුහාමුදුරුව තමන්ගේ දහම ඇතුළේදී නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අතර එකක් තමයි නිල් තනකොළ ඊගාට ජලයට මේ කියන දේවල් වලට යම් කිසි කෙනෙක් මල මුත්‍රා නොකරනවදනේ. ඊගාට කුණු රොඩි ආදිය පරිසරයට බැහැර නොකරන්න කියලා නිරෝගීව ජීවත් වෙන්න උපදෙස් ලබා දීලා තියෙනවානේ. ඊගාට ඉඳුල් ආදිය පරිසරයට බැහැර නොකරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආහාරයේ මත්ඤ්‍යතා කියලා කාරණාවක් මේකේ පැහැදිලි කරලා තියෙනවා. ඒක මට මතකයි ගිය පාරත් පේපර් එකට ඇවිල්ලා තිබුණා ආහාරයේ මත්ඤ්‍යතා. ඒ කියලා කියන්නේ පැටිව ආහාරයේ පමණ දැනගෙන ජීවත් වෙන එක, කන අනුභව කරන එකනේ. එතකොට ආහාරයේ පමණ දැනගෙන අනුභව කිරීම තුල ආලෝක මොකද්ද ඇති වෙන්නේ? රෝගාබාධ අඩු වෙනවා, නිදුක් වෙනවා, සැහැල්ලුභාවය ඇති වෙනවා, ඊගාට කාය බලය ඇති වෙනවා, සුව පහසු ඇති වෙනවා. ඔන්න ඔය කියන කාරණා හොඳේ. එතකොට බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක්. ඊගාට 16 වෙනි පාඩමේදී කතා කරන්නේ නිමල දහම රැකුණු අයුරු කියලා මාතෘකාවක්. මේකෙදි කතා කරන්නේ ධර්ම සංගායනා සම්බන්ධව. ධර්ම සංගායනාවක් කියලා කියන්නේ ශාසනයේ පරිහානියට පත්වන කාලවලදී ශාසනය පිළිබඳ බහරකාරීත්වය දරන මහතෙරවරු එකතු වෙලා බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරන්නට යෙදිච්ච ධර්මයේ සහ පනවන ලද විනය කියන මේ කොටස් දෙක පුතේ සජ්ජායනා කරනවා. එහෙම සජ්ජායනා කරලා වැරදි අඩුපාඩු තියෙන තැන් තියෙනවා නම් ඒවා නැවත සජ්ජායනා කරනවා නේද? ඒ විදිහට බුදුහාමුදුරන්ගේ තේරවාදී නිර්මල බුදුදහම ආරක්ෂා කර ගැනීමේ පවිත්‍ර චේතනාව ඇතිව ඉන්දියාව තුල සංගායනා 3කුත් ලංකාව ඇතුලේ එක් සංගායනාවකුත් පැවැත්වුවානේ. ඉන්දියාවේ පවත්වපු සංගායනා 3 පුතේ හඳුන්වනවා පළමු දෙවන තෙවන සංගායනාව කියලා. ලංකාවේ සංගායනාව හඳුන්වනවා පුස්තකාරූඪ සංගීතය කියලා. අලු විහාර සංගීතය කියලා කියනෝනේ මාතලේ අලු විහාරයේදී කරපු නිසා. එතකොට මේ පළවෙනි සංගායනාවේ සම්බන්ධව ඊට අමතරව දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව, හතරවෙනි සංගායනාව මේ පාරේ එන්නේ මොන සංගායනාවද කියලා බදාදා දවසේදී ඔයගොල්ලන්ට කියන්නම්. හොඳයි. ඊගාවට මේ පළවෙනි සංගායනාවට අදාළව මෙන්න මේ කියන කාරණා ටික තියෙන්නේ. පළවෙනි සංගායනාව පවත්වන්නේ බුදුහාමුදුරුව පිරිනුවන් පාලා මාස 3කට පස්සේ. හේතුව තමයි සුභද්‍රහාමුදුරන්ගේ නුසුදුසු වචනේ නේ. මොකද්ද පැටියෝ නුසුදුසු වචනේ? ලක්ෂ්මී සුභද්‍රහාමුදුරුව කියනවනේ බුදුහාමුදුරුව පිරිනුවන් පාලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬනවා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ප්‍රකාශ කරනෝනේ. සුභද්‍රහාමුදුරුව කියනවා මේ අපිට අරක කරන්න මේක කරන්න කියලා විනය නීති දාලා අපිව හිර කරලා තියපු මේ මහා ශ්‍රමණය දැන් නැහැ. අපි නිදහස් නේද? ඉතින් hina වෙලා සතුටු වෙන්න ඕනි වෙලාවේ ඇයි අඬන්නේ කියලා අහනවා නේද? එතකොට ඒකේ හේතුවක් වෙනවා මොකද්ද? පළවෙනි ධර්ම සංගායනාව පවත්වන සුභද්‍රහාමුදුරන්ගේ නුසුදුසු වචනේ. ඊගාට මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දායකත්වයේ අජාසත් රජුරෝ, ස්ථානීය රජගහනුවර වේබහර පර්වත පාමුල සප්තපර්ණි කියන ගුහාද්වාරයේ අභියස සහභාගී වෙච්ච පිරිස් තමයි ආනන්ද හාමුදුරු, උපාලි හාමුදුරු ඇතුළු කරගත්තු රහතන් වහන්සේලා. මේකට මාස 7ක් ගත වෙලා තියෙනව නේද? ඊගාට 500 නමක් සහභාගී වෙච්ච නිසා මේ සංගායනාව හඳුන්වනවා පංචසතිකා සංගීති කියලා. මේ සංගායනාවේ විශේෂ ප්‍රතිඵල ගණනාවක් තියෙන මොනවයි? විසිරලා පැවතිච්ච ධර්මයේ සහ විනය එක් රැස් කිරීමනේ. බුදුහාමුදුරන්ගේ ධර්ම කොටස් සහ විනය කොටස් ඒක රාශී කරා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා නිකාය ග්‍රන්ථ ඇති වුණේ එතනින් පස්සේ. පැහැදිලි? ඊගාවට දෙවනි ධර්ම සංගායනාවේ දෙවනි ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ තමයි දෙවනි ධර්ම සංගායනාව පවත්වන්නේ. ප්‍රධානම හේතුව තමයි වජ්ජිපුත්තක හාමුදුරන්ගේ දසාකප වස්තුවනේ.
ඒ කියලා කියන්නේ පුතේ භික්ෂුවකට නොගැලපෙන කරුණු 10ක් ගැලපෙනවා සුදුසුයි කියලා හිතාගෙන වජ්ජපුත්තක ස්වාමින් වහන්සේලා ඒවා අනුගමනය කරා. හරිද? රෙකෝඩ් වෙනවද? තිසන් වෙනවනේ. රුෂෙන් දිලිනේ රෙකෝඩින් වෙනවද? දිලිනේ අක්කා. හරිනේ. හරි. එතකොට මේ සංගායනාව පවත්වන්න මූලිකත්වයේ ගත්තේ සබ්බකාමී මහරහතන් වහන්සේ දායකත්වයේ කාලාසෝක කියන රජුරුව ස්ථානයේ විශාලා මහනුවර වාලුකාරාමේදී සහභාගී වෙච්ච පිරිස තමයි රේවත ඊගාට සබ්බකාමී යසසාල්ල කුජ්ජසෝභිත වසමගාමිනී සුමන සානවාසී සම්බුත කියන තෙරුන් වහන්සේලා නේද? ඊගාට මාස 8ක් පැටියෝ මේ සංගායනාව එක දිගට පවත්වනවා. ඊගාවට මේ සංගායනාවේ විශේෂම ප්‍රතිඵලය තමයි විනය විරෝධීව කටයුතු කරපු භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කරලා ඉවත් කරලා දානෝ නේද? ඊගාට දසයකප වස්තුව ප්‍රතික්ෂේප කිරීම, ඊගාවට ශික්ෂාපද ලිහිල් නොකර ඉදිරියට පවත්වාගෙන යාම, අටලොස් නිකාය බිහිවීම. දැන් මහායානයේ වගේ ප්‍රබල නිකායන් පුතේ ලෝකයේ ඇතුලේ බිහි වෙන්න මූලාරම්භයක් විදිහට මේ දෙවනි ධර්ම සංගායනාව හඳුන්වන්න පුළුවන්. හරිද? ඊගාට තුන්වෙනි ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණය වසර 236කට පස්සේ පවත්වන්නේ. ප්‍රධානත්වයේ මේ ප්‍රධානම හේතුව තමයි ලාභ අපේක්ෂාවෙන් දුසිල් මහණුන් සසුන්ගත වීම. ඊගාට මූලිකත්වයේ ගත්තේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. දායකත්වයේ ධර්මාශෝක රජුරුව ස්ථානයේ පැලලුක් නුවර අශෝකාරාමේදීනේ. ඊගාට සහාය වෙච්ච පිරිස තමයි මහින්ද මහරක්කිත මහාදේව වගේ තෙරුන් වහන්සේලා. මාස 9ක් මේ සංගායනාව එක දිගට පවත්වලා තිනවා. භික්ෂුන් වහන්සේලා 1000ක් සහභාගී වෙච්ච නිසා මේකට කියනවා පුතේ සහස්සිකා සංගීත කියලානේ. මේකේ ප්‍රතිඵල ගණනාවක් තියෙනවා. දුසිල් මහණුන් 60000ක් සසුනෙන් නිරපීම. ඊගාට කතාවත්තු ප්‍රකරණ ඇතුළත් කර අභිධර්ම පිටකය සම්පූර්ණය කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකය තුන් පිටකයේ අංග සම්පූර්ණ වෙනෝනේ. ඊගාට දේශීය සහ විදේශීය ධර්ම ප්‍රචාරය නේ. ඒ අනුවනේ ලංකාවට බුදුදහම ලැබෙන්නේ නේද? ඊගාට හතරවෙනි ධර්ම සංගායනාව සම්බන්ධව කතා කරනවා. මේක පවත්වන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ. ප්‍රධානම හේතුව තමයි ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා සහ බුදුහාමුදුරන්ගේ ධර්මය විනාශ වී යාම කියන කාරණාව මූලික කරගෙන තමයි මේ කියන හතරවෙනි ධර්ම සංගායනාව ලංකාවේ තුල පවත්වන්නේ. අර වලගම්බා කියන රජුරුවන් කාලය තුල වසර 16ක් එක දිගට නියඟයක් ඇවිල්ලා තියෙනවානේ. ඒ නිසානේ මේ සංගායනාව පවත්වන්නේ ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා සහ ධර්මය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව. පැහැදිලිනේ? ඊගාවට මේ සංගායනාව සඳහා මේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන රජ කෙනෙක් හිටියේ නෑ. ඒ වෙනකොට වලගම්බා රජුරුව මහා විහාර වංශික භික්ෂුන් වහන්සේලාත් එක්ක විරසකයි. ඒ නිසාම කොහොනේ මේ සංගායනාවට මේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ප්‍රාදේශීය පාලකයෙක්. අනුග්‍රහය ලබා දෙන්නේ නේද? ස්ථානය තමයි මාතලේ අලු විහාරයේදී අදටත් තියෙනවා. සහභාගී වෙච්ච පිරිස 500යි. මේ සංගායනාව හඳුන්වන විශේෂ නාමයක් තියෙනවා. මොකද්ද? පුස්තකාරූඪ සංගීතය කියලා කියනවා. හරි මේ සංගායනාවේ විශේෂ ප්‍රතිඵලය තමයි ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කිරීම. හරිද? එතකොට ඔන්න ඔය කියන කාරණා තමයි සංගායනාවලට අදාළව කතා කරන්නේ. ඊගාට 18න් පස්සේ අපි ඉවර කරමු 19 20 21 22 23. ඊට පස්සේ තව පහයිනේ තියෙන්නේ නේද? බදාදා දවස් ඇතුළත දැන් බදාදා මේ නැවත පන්තියක් ගන්නවා කියලා හිතන්න එපා. බදාදා රෑ 9ට හරි විනාඩි 10ක් 20ක් වගේ යයි එන කාරණා ටික සම්බන්ධව දැනුවත් කරනවා. හොඳයි. එතකොට ඒකට සම්බන්ධ වෙන්න මම ලින්ක් එකෙන් එන්න කිව්ව වෙලාවට එන්න. ඔයගොල්ලෝ ගෲප් එකෙන් අයින් වෙන්න එපා. ගෲප් එකෙම ඉන්න හොඳයි. විනි විහිණිනේ. විනි නෙවෙයි විහිණි. හරිද? ගෲප් එකේම ඉන්න පුතේ. කවුද අපේ රුෂෙන්? විමුක් නිම්සර. හරිද? දර්ශන රශ්මි. හරිද? එකෙම ඉන්න. නිම්සරගේ මයික් එක ඕන් වෙන්නේ නැත්නම්. ඊගාවට මහින්දාගමනයේ ශ්‍රී ලාංකේය ජීවිතයේ උපවත් වෙච්ච ආකාරය සම්බන්ධව තමයි 17 වෙනි පාඩමේදී කතා කරන්නේ. මහින්දාගමනය සිද්ධ වෙන්නේ පුතේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ ඉන්දියාවේ පවත්වන තුන්වෙනි ධර්ම සංගායනාව. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රටවල් 9කට බුදුහාමුදුරන්ගේ තේරවාදී නිර්මල බුදුදහම ලැබෙනෝනේ. හරි. ඒ අතර ලංකාවට බුදුහාමුදුරන්ගේ දහම ලැබෙන්නේ මිහිඳු හාමුදුරුව ඇතුළු පිරිස කවුද? මහින්ද හාමුදුරුව, ඊගාට ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර කියන මේ පිරිස තමයි ලංකාවට එන ධර්ම දූතයන් වහන්සේලා නේද? එතකොට මේගොල්ලෝ ආවට පස්සේ ලංකාවේ මේ ජන ජීවිතය ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙනෝනේ. දැන් ලංකාවේ ඉඳලා තියෙන්නේ පොසොන් පෝය දවසේ මුවදඩේ මේ කියපු පාලකයෝ නේද? එතකොට අර මහා වංශේ කියනවනේ මිහිඳු හාමුදුරුව ලංකාවට එනකොට ලංකාවේ පාලකයා මුවදඩේ යනවා. ඒකත් පුතේ විනෝදයේ පිණිස. විනෝදයට සත්තු මර හිටවු පාලකයෝ හිටපු රටක් නේ. එතකොට ඒවා ක්‍රමානුකූලව හැඩ ගැහිලා වෙනස් වෙලා නේද? මිනිසුන්ගේ වන්දනා ක්‍රම පවා අර්ථාන්විත වුණා නේද? දකින ගහට වඳිනවා වෙනකොට බෝධින් වහන්සේට වැන්දා.
මහා විශාල පර්වත වලට වඳිනවා වෙනුවට චෛත්‍ය වලට වැන්දා, පිළිම වලට වැන්දා නේද? ඊගාට මිය ගියපු අය අදහනවා වෙනුවට එවුන්ට පින් දුන්නානේ. ඊගාවට තව මොනවයි? යක්ෂයෝ අදහමින් හිටපු මිනිස්සුනේ. දැන් වලගම්බා රජුරේම නේද? චිත්තරාජ සහ කාලවේල කියන දෙන්නට මොකෝ කරේ? අර හදලා දුන්නානේ. දේවාල දෙකකුත් නේ. එතකොට යක්ෂයෝ අදහමින් හිටියේ. හරි. එතකොට මේකෙදි පුතේ කතා කරන්නේ මහින්දාගමනයෙන් පස්සේ ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ ඔපවත් වෙච්ච ආකාරය. හරිද? මහින්දාගමනයෙන් පස්සේ ලංකාවට ලැබිච්ච සුවිශේෂීම දායාද අතර ප්‍රධානම එකක් තමයි මොකද්ද? බෞද්ධ මූලස්ථානයේ වෙච්ච තේරවාදී බුදුදහමේ ප්‍රධාන ජාත්‍යන්තර බෞද්ධ මූලස්ථානයේ වෙච්ච මහා විහාරයේ ලංකාව ඇතුලේ ඉදි වෙන්නේ මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්ක. හරි? ඊගාවට ඉන්දියාවේ පැවතිච්ච බ්‍රාහ්මී අක්ෂරමාලාව පදනම් කරගත්තු අක්ෂරමාලාවක් අපිට ලැබෙන්නේ මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්ක. අපේ අදහස් ලියලා ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබෙන්නේ පුතේ එතනින් පස්සේ. තේරුණාද? ඊගාවට දේශීය බෞද්ධ කලා නිර්මාණය ඉදි වෙලා තියෙන නේද? ඊගාට බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා, මහා සෑයවල් ඉදි වෙන්නේ මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමෙන් පස්සේ. ලංකාවේ බෞද්ධ ජන ජීවිතයට උරුම වෙච්ච වන්දනා ක්‍රම අර්ථාන්විත වෙන්නේ මොකක් එක්කද? මේ කියන මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්ක. මේක යටම තියෙන ගාතාවක් සමනාමයන් මහරජා ධම්මරාජස් ශාවකා තමේවානුකම්පාය ජම්බුදීපයි දාගතා කියලානේ. ඒ අර දෙවන පෑතිස් රජුරුව ඔබ කවුද කියලා අහනකොට නේද? මේ දීපු උත්තරේ. මේකෙන් පැහැදිලි වෙනවා ලංකාවේ හිටපු දෙවන පෑතිස් රජුරුව විහිණි මොකෝ වෙලා තියෙන්නේ? පාලි භාෂාව සම්බන්ධව හසල දැනුමක් තිබිලා තියෙනවනේ. දැන් පාලියෙන්නේ පුතේ කියන්නේ සමනාමයන් මහරජා ධම්මරාජස් ශාවකා තමේවානුකම්පාය. එහෙම කිව්වට පස්සේ පාලකයා ඒක තේරුම් ගන්නවා. මේ ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මම කෙරේ අනුකම්පාවෙන් ධම්මදිවෙන් ඉඳලා ඇවිල්ලා තියෙන කියලානේ. ඊට පස්සේනේ පුතේ සලකන්නේ නේද ඒගොල්ලොන්ට යන්න කියන්නේ නැතුව. එතකොට ඔන්න ඔය කියන මේ කාරණා ටික සම්බන්ධව තමයි කතා කරේ. බදාදා දවස ඇතුළත ඔයගොල්ලොන්ට මේ ලින්ක් එකකින් එන්න කියනවා. එතකොට මේකෙන් එන්න ඊටාම කෙටි කාලයක් තුල ඔයගොල්ලොන්ට එන කාරණා සම්බන්ධව දැනුවත් කරනවා. පැහැදිලිනේ? එච්චරයි. හොඳයි මොකක් හරි ගැටලුවක් තියෙනවා පුතේ මැසේජ් එකක් දාන්න. ලින්ක් එක ඩිලීට් කරගන්න එපා. ඩිලීට් වුණොතින් හදිස්සියවත් මගෙන් ඉල්ල ගන්න. ඕක ඩිලීට් කරගන්න එපා හොඳේ. නිතර ඔයගොල්ලොන්ට දාන එක ටිකක් කරදර නිසා. ඊගාවට මේ අද හෙට දවස ඇතුළත MCQ එකක් දානවා අනුමාන MCQ එකක්. ඒකට උත්තර ටික ලියන්න. ඒකේ තියෙන බහුතරයක් ප්‍රශ්න ඔයගොල්ලොන්ට රජයේ විභාගයේදී ඔයගොල්ලොන්ට දකින්න ලැබෙයි. ඊට අමතරව බදාදා දවස ඇතුළත රචනා ප්‍රශ්න පත්‍රයක් දානවා. රචනා එකයි විභාගයේදී අනිවාර්යයෙන්ම බලා ගන්න ඕන කාරණා ටිකයි බදාදා වෙනකොට ඔයගොල්ලොන්ට කියලා ඒක දැනුවත් කරලා එතනින් ඉවර කරලා දානවා. ඊගාට ලබන සතියේ සිකුරාදා වෙනකොට 18 19 20 21 22 23 කියන පාඩම් 6 සම්බන්ධව සරලව පැහැදිලි කරලා දෙනවා. හරි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් නොතේරිච්ච තැනක් තියෙනවා නම් දීර්ඝ වශයෙන් කාට හරි මොකක් හරි පාඩමක තොරතුරක් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න හොඳේ. එතකොට මම ඒ සම්බන්ධව පැහැදිලි කරලා දෙන්නම්. ඊට අමතරව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැනත් අහන්න පුළුවන්. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ආලෝක රුෂෙන් දර්ශන නෑ නේද? ඊගාට මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු පාඩම්ුත් තියෙනවා YouTube එකේ. ඕන්නම් කියන්නේ ඒකත් මම දාන්නම් හොඳේ. මේ වෙලාවේ බුද්ධ ධර්මයේ විෂයට උපරිම සාධාරණයක් කරනවා බදාදා වෙනකොට ඒක ඔයගොල්ලන්ට තේරෙයි. උපරිම බදාදා වෙනකොට හොඳේ. ඒක ගිය අවුරුදු වල ළමයි දන්නවා. තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒක එච්චරයි. හරිද? එහෙනම් හැමෝටම බුස්සර් නැහැ. මොකක් හරි ගැටලුවක් තියෙනවා මැසේජ් එකක් දාලා තියන්න.